අයිබෝන් හැමෝටම අද ඉතින් අලුත්තලත් තියෙන්නේ අපි කාද්ද ගිය සතියේ සෙනසුරාදා අපි ඉවර කරා ත්‍රිකෝණමිති පාඩමේ අමාරුම ටික අපි ඉවර කරලා දැම්මා මොනවාද සෙනමෝගේ පොඩ්ඩක් අපි ඉගෙන ගත්තා මුලින්ම ඒ කොහොම වුන්නේ නැහැ ඉතින් අද පදාදානේ අපි ඉස්සෙල්ලම දවස් ගැන පොඩ්ඩක් කතා කරලා එක්සෑම් එකට තියෙන්නේ තව හරියට මාස 5ක් විතර. මාස 5මාරක් තියෙන්නේ. දෙසැම්බර් එක්සෑම් එක. ඉතින් මේ වෙද්දී මගේ 9th සෙමිස්ටර් සීරීස් එකේ ත්‍රිකෝණමිති පාඩමේ දැන් සාමාන්‍යයෙන් 140ක් වගේ ඉවරයි දැන්. ඔව් 140ක් වගේ ඉවරයි. තව 60යි තියෙන්නේ. ඉතුරු 60න් 150ක්ම තියෙන ගණන්. තියෙන්නේ පොඩ්ඩක් අඩුයි. ගණන් හදන්නමයි තියෙන්නේ. ඉතින් තව දවස් 3කින් වගේ පාඩම ඉවර වෙනවා. ඔව්. පාඩම ඉවර වෙනවා. පාඩම ඉවරලා පාස්පෝර්ට් එක කතා කරනවා. ඒ කියන්නේ 2015 ඉඳන් 2025 වෙනකම් 26 වෙනකම් ආව සියුම් පේපර්ස් ටිකේ ත්‍රිකෝණමිති පාඩම් මම කතා කරලා දානවා. ඊට පස්සේ හරියටම අගෝස්තු 5 වෙනිදා මම මගේ 9th සෙමිස්ටර් සීරීස් එකේ දෙවෙනි පාඩම ආරම්භ කරනවා. අපේ දෙක කොටසේ වැදගත්ම පාඩම තමයි පරිමාව හා ධාරිතාව. ගොඩක් කට්ටිය ලේසි කියලා හිතන් ඉදියට පොඩි පොඩි කැරකෙන ස්වභාවයක් තියෙන පාඩම. ඉතින් ඒකත් ලස්සනට ඉවර කරන්න සෙට් වෙන්න ලබන මාසේ 5 වෙනිදා රෑ 8ට. හරි. වෙලාව ඉතින් පහුවෙනි එක 8ට පටන් ගන්න හැදුවේ. පොඩ්ඩක් වෙලා ගියා. හරි. ඒ පොඩ්ඩක් මතක් කරලිමු දැන් ජූලි පළවෙනි ඉඳන් මෙතෙක් ආපු කතාවේ මොනවාද එපිසෝඩ් ටික කියලා. හරි. පළවෙනි එපිසෝඩ් එකේ අපි ඉගෙනුවා ඍජුකෝණී ත්‍රිකෝණය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කොටස් ඊට පස්සේ අපි කතා කරා සම්මුඛ කෝණ බද්ධ කෝණ කර්ණ මේ සෝරි සමාවෙන්න සම්මුඛ පාද බද්ධ පාද කර්ණ පාද අපි ඕක කතා කරා එකින් එක ලස්සනට පැහැදිලිව. කෝණයක් දුන්නාම අපිට සම්මුඛ පාද කියන්නේ මොකද්ද බද්ධ පාද කියන්නේ මොකද්ද කර්ණ කියන්නේ මොකද්ද කියලා දැන් අපි හොඳට හොයන්න දන්නවා. හරි. ඊට පස්සේ සයින් අනුපාත, ටෑන් අනුපාත, කොස් අනුපාත කියලා තුන අපි හොයාගත්තා. ඊට පස්සේ ඒ සයින් කොස් ටෑන් වල සම්මත කෝණ, ඒ කියන්නේ අංශක 30, 45, 60ට අදාළ ත්‍රිකෝණමිතික අනුපාතත් අපි පොඩි ගැජමැටික් ටිකක් දාලා හොයාගත්තා. ඉතින් දැන් මේකට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ඒ ටික මගේ නම් කොහොම දන්නේ නැත්තම් YouTube එකට ගිහිල්ලා මගේ නම ගහලා එන channel එකේ පළවෙනි ඉඳන් දැම්ම මේ වෙනකම් තියෙන වීඩියෝස් ටික නිකම්ම තියෙනවා. ඉතින් ඔයාලක බලලා කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ මේකට සම්බන්ධ වෙන්න. අතන මේක බලන් ඉන්නේ තේරෙන්නේ නැහැ තමයි ඊට බලන් ඉදියෝ. අලුතෙන් ආපු වෙන්න. අර ටිකක් බලන්න. අත ටික පොඩ්ඩක් අහන් ඉන්න. පටෙන් පිටින් තේරෙන තැන් ඇති. හරි. ඊට පස්සේ ඊළු සමා වෙන්න සෙනසුරාදා සුපිරි වැඩක් කරා අපි. අර වගුවක් දාලා ඒ වගුව තුනට බෙදලා උඩින් දැම්ම අපි අංශක 30 45 60 මේ පැත්තෙන් දැම්ම අපි sin cos tan කියලා. ඉතින් ඒ වගුව අපි ලස්සන කඩපාඩම් කරගත්තා. හරි. අද තියෙන්නේ ගණන් හදන්න. අද ගණන් හදන්නමයි තියෙන්නේ. හොඳයි. අද තියරි ලොකුවට නෑ. අද ගණන් හදන්න තියෙන්නේ. හරි. මාර්තුකාව ලියා ගන්නකො මෙහෙම. මතක වුණා. අර වගුව කිව්වනේ ඒ වගුව කටපාඩම් කරගන්න ඕනේ. මතකම තියාගන්න වගුව. ඒ කියන්නේ sin අනුපාත තුන මතක තියාගත්ත කියන්නේ ඉතිරි අනුපාත 6 ඔයාලට මතක් වෙන්න ඕන. මම ක්‍රමයේ ගියා දුන්නානේ. sin අනුපාත තුන මතක් කරගත්තා. ඒක කොහොම ලිව්වා? ඒක අනිත් පැත්තට ලිව්වා. එතකොට cos අනුපාත තුනේ නා. ඊට පස්සේ sin අනුපාතයි cos අනුපාතයි අනුපාත ටිකේ තියෙන හරයන් නේ. ඔව්. ලවයන් දෙක කොහොම කෙලින් පල්ලට නම් පල්ලේ ලිව්වාම අපිට එනවා tan අනුපාත 6. මම ඒ ටික ලස්සනට ගන්නලා තියෙන්නේ. දැන් මේක කියවෙන්නේ නැහැ මම පොඩ්ඩ අසනීපෙන් ඉන්නේ. ඒකයි මට කියවෙන්නේ නැත්නම් පොඩ්ඩක් සෙම වගේ තියෙනවා. ඔයාට ඒක තේරුම් නැත්තම් මම දැන් තේරුම් කරන්න යන්නේ නැහැ. මොකද ගණන් ගන්න පටන් ගමු දැන්. ඒකයි. හරි. ලියා ගන්නකො මාතෘකාව. ඒ කියන්නේ දැන් කොළ සෙට් එකෙන් ලියන්නේ අපි. ලියා ගන්නකො මාතෘකාව මෙහෙම. ත්‍රිකෝණමිතික ආශ්‍රිත ගැටලු විසඳුම්. ත්‍රිකෝණමිතික ආශ්‍රිත ගැටලු විසඳුම්.
ත්‍රිකෝණමිතික ආශ්‍රිත ගැටලු විසඳමු. හරි. දැන් ඉතින් මෙහෙමයි. මම පොඩි මෙව්ව ටිකක් දාන්න යන්නේ. කියන්නේ පොර ටිකක් දාන්න හදන්නේ පැලේකටද. දැන් ඔයාලා දන්නවා. සයින් 30 කිව්වොත් අතල උළුම දක්වන්නේ භාගී කියලා. සයින් 60 කිව්වම මුණ දුන්න බෙදීම දෙකම දක්වනවට අක් ගාලා. සයින් 45 කිව්වම මොකද මතක් වෙන්න ඕනේ? ඒ මතක් වෙන එක ටක් ගාලා ඔළුවට එන්න ඕනේ. හරි. දැන් තියෙන්නේ අපි හදාගත්ත රසම රස මාළුවේ රස බලන්න. හරි. පළවෙනි ගාන. මේ මෙතන මේනවානේ පළවෙනි ගාන. පළවෙනි ගාන තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. ඔන්න තියෙන අපේ ඍජුකෝණී ත්‍රිකෝණය. මොකද්ද? අපේ ඍජුකෝණී ත්‍රිකෝණය. මෙන්න තියෙනවා අපේ කෝණය. අංශක 30යි කියලා කෝණ දෙනවා. මේක නම් කරගන්නවම A B C කියලා. A B C කියලා නම් කරගන්නවා. මෙතන දෙනවා මීටර් 15යි දිග කියලා. මේක දෙනවා x කියලා. ඔන්නෝම තමයි ගාන දෙන්නේ. ABC කියලා කිව්වොත් ඔන්නෝම තමයි ගාන දෙන්නේ. දැන් මේ වගේ ගානක් දැක්කම මට එකපාරට හිතා ගන්න බැරි මොකද්ද කරන්නේ කියලා. ගාන දිහා පොඩ්ඩක් බලන්න. මෙන්න අපේ ගාන. මේ තියෙන ලස්සන ගාන. ඔයාලට පේනවද? දැන් මේ පාද තුනක් තියෙනවානේ. සාමාන්‍ය ත්‍රිකෝණමිතික ගණන් වල තියෙන්නේ සාමාන්‍ය පාදක දිග හොයන්න. සාමාන්‍ය කෝණ එකක හොයන්න එනවා. ඒක තියෙන්නේ ඊළඟට. අපි ඉස්සෙල්ලා පාදක දිග හොයන් යමුකෝ. ඔයාලට පේනවද? මෙන්න මෙතන x කියලා එක. x කියලා එක. x ති හැමෝටම පුරුදු වදනයක් නෙදී. ex නෙමෙයි, ax නෙමෙයි මේ x. එදින් x ඉන්න මේක. ඔය x එකනේ දැන් අපිට හොයන්න කියලා තියෙන්නේ. x කියන අපි දන්නේ නැති පාදේ දිග. දැන් මේ පාද දන්නේ නැකෝ මෙතනට x එනවනේ. දැන් මෙතන දීලා තියෙනවා 15 මීටර කියලා. එහෙනම් ඒ පාදේ අපි අකේ දන්නවා. මේ පාදේ මොකවම දීලා නැහැ. පේනවනේ. මේ පාදේ තමයි හොයන්න කියන්නේ. දැන් තියෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාත දාලා අපිට මේක අගේ හොයන්න. පියවර ටිකක් තියෙනවා. ඔයාලා පළවෙනි ගාන බලා ගන්න හදන්නේ කොහොමද කියලා. අපි මේ ගාන හදාගන්න කලින් පළවෙනි පියවර තමයි අපි මේ කෝණයට අදාළ සම්මුඛ පාද බද්ධ පාද කර්ණය අපි වෙන් කරගෙන ඉමු. ඒක තමයි මේ ගාන හදන්න ලේසිම ක්‍රමය. හරි. අංශක 30 නේ තියෙන්නේ. නෑ අංශක 30 ඕනේ නෑ. අංශක 30 නේ අංශක 30 තියෙන්නේ. අංශක 30ට දාලා අපි සම්මුඛ පාද බද්ධ පාද කර්ණ අපි හඳුනාගෙන ඉමු. මෙතන පේනවනේ. සම්මුඛ පාද බද්ධ පාද කර්ණය. මම මේ කෙටි කරලා ලියන්නේ. ඒක දෙන්න මොකද ලියගන්න කෙටි කරලා ලියන්න. හරි. අපි කොහොමද සම්මුඛ පාද බද්ධ පාද කර්ණය හඳුනගන්නේ? මම කිව්වනේ දා කෝණයකට සාපේක්ෂව තමයි අපි සම්මුඛ පාද බද්ධ පාද කර්ණ අපි හඳුනාගන්නේ. හරි. ඕන් ඉතින් හා පුරා කියලා අපේ මේ ත්‍රිකෝණ වෙන්න තියෙන කෝණ. කෝණ දීලා දෙනවා අංශක 30යි කියලා. හරි. බැලුමට පේනවා. මේ ත්‍රිකෝණي, ඒක ත්‍රිජිකෝණී ත්‍රිකෝණේ දිගම පාද AC කියලා. ඔයාලට මතකද? මම එදා ඉගෙනුවා. ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක දිගම පාදය තමයි කර්ණ පාදය කියලා. එහෙනම් අපිට මේ AC කියන එක තමයි කර්ණ පාදය කියලා ගන්න පුළුවන්. AC කියන්නේ මොකද්ද? කර්ණ පාදය. හරි. ඊට පස්සේ අපි මේ පාදය කියන්නේ මොකක්ද කියලා. අංශක 30ට කෙලින්ම මේ අංශක 30 පැත්ත තියෙනවා. කෙලින්ම ගිහිල්ලා හැප්පෙන මෙහෙම යනවා අපි. ඔහොම ඉරක් ගහනවා. ඊතලයක් ගහනවා. මොකද්ද හම්බෙන පාදේ? AB. ඒක තමයි අපි හොයන සම්මුඛ පාදේ. මම කියන සම්මුඛයි. කෙලින්ම සම්මුඛ සාකච්ඡා ආයෙත්. අන්න දිනා බොස් නෑ මෙතන ඉන්න බොස් මං ඉන්නවා මෙතන. මම බොස් ඉස්සරහා වාඩිලා කතා කරනවා. කෙලින්ම බොස්ගේ ඇස් දිහා බලන් ඉන්නේ. වටේ පිටේ මොකක්ද බලන්නේ. කෙලින්ම සම්මුඛ සාකච්ඡා. කෙලින්ම ලයින් ටු ලයින් සම්මුඛ සාකච්ඡාව. එහෙනම් මොකද්ද? මේ දින අපේ බොස් මේ ඉන්න අපේ සර්වර් නැත්නම් සේවකයා බලනවා බොස් සේවකයා කෙලින් බලනවා. කවුද හම්බෙන්නේ? AB. AB තමයි අපි මේ සම්මුඛ පාදේ. ඉතින් හා පුරා කියලා පාද දෙකක් හොයාගත්තා. අන්තිම පාදේ මොකද්ද? BC. ඒක තමයි අපි බද්ධ පාද. හරි. බද්ධ පාද BC. බද්ධ පාද තමයි BC. හරි. දැන් මම පොඩි මැජික් එකක් කරන්න යන්නේ. මේ මැජික් එක ඔයාලා හොඳට ඔලුවට දාගන්න. මම මේ ගාන වල ලේසි ක්‍රමයක් කියලා දෙන්නේ. හරි. මම මෙහෙම සංකේත තුනක් අදනවා. සංකේත තුනක් ගන්නවා. හරි. මේ අංශක 30ට සාපේක්ෂව. මේ තියෙන්නේ AB පද දිග දීලා තියෙනවා 15යි කියලා අපිට.
15යි කියලා දීලා තියෙනව ගාන. ගානේ තියෙනවා අංශකලු සෝරි සමා වෙන්න. මීටර 15යි කියලා ගානේ අපිට දීලා තියෙනවා. තියෙනවා නම් ඒ පාදේ AB නේ. ඒ AB පාදේ අගේ අපිට දීලා තියෙනවා. එහෙනම් AB AB ට අපි හරියක් දානවා. හරි. BC ඔයාලා පේනවද මේ BC පාදේ කොහෙද මීටර 15ක් හරි නැත්නම් x හරි y හරි දීලා තියෙනවා. මොකවත් දීලා නැහැ නේද? මේ නමක්ක දීලා නැහැ BC ට නැත්නම් පුඤ්ඤ සෝම කියලා සිරිසේන කියලා නමක් නැහැ නේද? ඒක තමයි කියන්නේ. මීටර 15 කියලා අගයකුත් නැහැ. x කියලා අපිට හොයන්න අගයකුත් නැහැ. මොකවත් දීලා නැහැ. මොකවම නැහැ. නැහැ නේ. නැහැ. නැත්තම් මොකද්ද? කතිරේ. කතිරේ දාන්න මොකවම නැත්තම්. හරි. AC AC ACට මේ බලන්න x කියලා එකක් දීලා දෙනව නේද? ඒ කියන්නේ x x හොයන්න. x හොයන්න කියලා දීලා තියෙන්නේ. x හොයන්න කියලා දීලා තියෙන්නේ. හොයන්න. හොයන්න. ප්‍රශ්නයක් දුන්නොත් හොයන්න කියලා මොකක්ද දන්නේ? ප්‍රශ්නාර්ථ ලකුණු. මොකද්ද? මෙන්න මේකනේ ප්‍රශ්නාර්ථ ලකුණු. ඔන්න ඔහොම ඔය සංකීර්ණ තුන හරියට බලාගෙන දාන්න. ඒ කියන්නේ ත්‍රිකෝණේ ගන්න. පාද තුන තියෙනවානේ. සම්මුඛ පාද, බද්ධ පාද, කර්ණයට අදාළ පාද තුනම වෙන් කර ගන්න. ඔහොම වෙන් කර ගන්න. මැදින් එකේ දෙපැත්තෙන් දෙක. වෙන් කර ගන්න. ඊට පස්සේ ප්‍රශ්න දිහා බලනවා. දැන් අපි හොයන පාදේ එක පාදයක දිගක් දීලා තියෙනවද 15 මීටර හරි 20යි මීටර හරි එහෙම දිගක් දීලා තියෙනවනේ. ඒ පාදේ යටින් හරියක් දානවා. මොකෝවම දත්ත දීලා නැත්තම් x හරි y හරි නැත්තම් අගයක්වත් දීලා නැත්තම් කෙලින්ම කතිරේ දානවා. හොයන්න තියෙන පාදේ කියන්නේ අපිට දිග හොයන්න තියෙන පාදෙට ප්‍රශ්නාර්ථ ලකුණක් දාගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න මේක. දැන් මේ 30නේ මේ අංශක 30ට දාලා හදන්න තියෙන්නේ. අංශක 30ට දාලා හදන්න තියෙන්නේ. අංශක 30 කිව්වම ඉතින් sin 30 ගන්න පුළුවන්, cos 30 ගන්න පුළුවන්, tan 30 ගන්න පුළුවන්නේ. අපි කොහොමද ඔය හරිම ත්‍රිකෝණමිතික අනුපාත හොයාගන්නේ? මෙන්න මෙහෙම. හරිම ත්‍රිකෝණමිතික අනුපාත හොයාගන්නේ. මේ හරි ලකුණ තියෙනවනේ. වැරදි ලකුණ තියෙනවනේ. ප්‍රශ්නාර්ථ ලකුණ තියෙනවනේ. හරිම ත්‍රිකෝණමිතික අනුපාත හොයාගන්නේ. මේ හරි ලකුණයි ප්‍රශ්නාර්ථ ලකුණයි දෙකම තියෙන එක. දෙකම තියෙන්නේ සයන්නයි කයන්නයි. හරි ලකුණයි ප්‍රශ්නාර්ථ ලකුණයි එකට ගන්න. ඒකට ගන්නකොට හම්බෙන පාද දෙකෙන් තමයි අපි ත්‍රිකෝණමිතික අනුපාතය හදාගන්නේ. හරි. හරිය තියෙන්නේ සයන්න. ඒක සම්මුඛ පාදේ. මෙන්න මේ හරිය ගත්තා අපි. හරිය තියෙන්නේ සම්මුඛ පාදේ. ප්‍රශ්නාර්ථය තියෙන්නේ අපේ කර්ණ පාදේ. එතකොට අකුරු දෙක තමයි සයන්නයි කයන්නයි. සයන්නයි කියන්නේ මොකද්ද? සක. ඒ කියන්නේ සයින්. සක කියන්නේ සයින්. එහෙනම් මොකද්ද? සයින් 30. සයින් 30 සයින් 30 කියන්නේ සකනේ. සම්මුඛ පාද බෙදීම කර්ණය. සම්මුඛ පාද බෙදීම කර්ණය. සම්මුඛ පාද කියන්නේ AB පාදය. කර්ණය කියන්නේ AC පාදය. AB කියන්නේ මේ AB ළඟේ දිනා 15 මීටර කියලා. AC වල තියෙනවා x කියලා. x කියලා. ඔන්නෝම තියෙනවා. ඊට පස්සේ දැන් මේ වැඩක් නැහැ මේ සිංහල පාද ඕ වැඩක් නැහැ නේ අපිට හොයන්නේ x නේ. අපි ඉතින් කෙටි කරලා ඔන්නෝම ලියා ගන්නවා. sin 30 සමානයි 15 මීටර බෙදීම x කියලා. හරි. ඔන්න ඔතෙන්ට ගමන් තේරුණානේ. sin 30 කියන්නේ 15 මීටර බෙදීම x කියලා තේරුණානේ. දැන් ඉතින් මෙතන ඉතින් තව ටිකක් යට යනින් මම මෙතනින් ගාන හදනවා. නෝව ගෙනල්ලා මෙතනින් මම ගාන හදනවා. හරි. දැන් sin 30. sin 30 අගේ ඔයාලට මතකද? අර වගුවෙන් බලන්නෝ මතක නැත්තම් sin 30 කියන්නේ භාගය. 1 බෙදීම 2. sin 30 කියන්නේ භාගය. හරි. අපි මේ sin 30 වෙනුවට මේ භාගය ආදේශ කරනවා. ඔන්න අපි ආදේශ කරා භාගය. දැන් සමාන ලකුණු දැම්මා. ඒක සමානයිලු මීටර 15 බෙදීම x. මේ තියෙන්නේ හොහා පුරා කියලට sin 30ම තමයි. මේ තියෙන sin 30ම තමයි හොඳේ. sin 30 වෙනකොට තමයි භාගය දැම්මේ. අපි ත්‍රිකෝණමිතික අනුපාත තියෙන්නේ. දැන් උතෙන්ද cos 30 ආවොත් අපි උතෙන්ද දානවා මූල 3 බෙදීම 2 කියලා. උතෙන්ට අපි tan 30 කියලා දැම්මොත් 1 යට මූල 3 කියලා අපි දානවා.
එච්චරයි. හොඳේ හිතන්න එපා මේ භාගය කියන්නේ sin තීම තමයි. ඒක වෙනස් වෙන්නේ. sin t කියන්නේ භාගය. අපි ඉතින් අර ගානට උත්තරයක් ගන්න බෑ. ගානට උත්තරයක් ඕනේ හින්දා අපි මේ sin t ට අදාළ ත්‍රිකෝණමිතික අනුපාතේ අපි ඒක වෙනුවට දානවා. භාගය දැම්මා. හරි. ඒක සුළු කරමු. හරි. ඔයාලට මූලික සුළු කිරීම මතකද දන්නේ? ඔයා හිතන්න භාග දෙක. ඒ කියන්නේ මේ තියෙන භාග දෙකක්නේ. මේ තියෙන භාග දෙකක්. මේ තියෙන භාග දෙකක්. භාග එක භාගයක් සමානයි තව භාගයක් කියලා සමාන ලකුණකින් දෙපැත්තේ තියෙනකොට උත්තරේ ගන්න එකම එක වැඩේ කරන්න තියෙන්නේ. දැන් මේ උත්තරේ ගන්න බෑ හා පුරා කියලා. දැන් මම වචනයක් කියන එක නවත්ත ගන්න බෑ. දැන් මේ උත්තරේ ගන්න බෑ. සමාන ලකුණ තියෙන මැද. ඉතින් කට්ටියට බලපු ගමන් ඉතින් ඕක ඉතින් මොලේ මඤ්ඤම් වෙනවා. වැඩේ ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි. බලාගන්නකො. සමාන ලකුණ තිබ්බහම දැන් මෙහෙට මෙතන පේනවනේ. මෙතන පේනවා. දැන් මෙතන තියෙන්නේ සමාන ලකුණක් තිබ්බහම දැන් ඔහොම හිතන්නකො. ඔන්නෝම එකක් තියෙනවා. සමාන ලකුණක් තියෙනකොට අපි කරන්නේ මෙන්න මෙහෙම වැඩ. මේ යටේක මේ උඩ එක එක්ක ಗುಣ කරනවා. ඒ කියන්නේ මේක මේකෙන් ಗುಣ කරනවා. මේක මේකෙන් ಗುಣ කරනවා. ඔන්නෝම තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන යට එක එහා පැත්තේ තියෙන උඩ එක එක්ක ಗುಣ කරනවා. මේ පැත්තේ තියෙන යට එක මේ පැත්තේ උඩ තියෙන එක ಗುಣ කරනවා. නැත්නම් ඉතින් මෙහෙම කියන්න පුළුවන්. මේ පැත්ත එක මේ පැත්තේ ಗುಣ කරනවා. මේ පැත්ත එක මේ පැත්තේ ಗುಣ කරනවා. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ හරස් ගුණිතය ඔන්න මෙන්න මේ ලකුණු මත ලියා ගන්නකො හරස් ගුණිතය. අපි මෙතන කරන්නේ හරස් ගුණිතය. ඒ කියන්නේ මේක මේ පැත්ත එක්ක ಗುಣ කරනවා. මේ දෙක මේ 50 එක ಗುಣ කරනවා. මේ x මේ 1 එක ಗುಣ කරනවා. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. x ගුණ කිරීම 1 සමානයි 2 ගුණ කිරීම 50. එතකොට x වරක් 1 කියන්නේ xම තමයි. දෙවරක් 50 කියන්නේ 100යි. උත්තරේ ගන්නවා ඔන්න ඔහොම. මම ඒක නිකන් මේ කියා දෙන්න මම හැදුවේ. ඒක තේරුණා නේද? සමාන ලකුණකින් දෙපැත්තේ භාග දෙකක් තියෙනකොට අපි හරස් ගුණිතය කරනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශනයේ යට එක, ඒ කියන්නේ හරය එහා පැත්තේ, ඒ කියන්නේ අනිත් පැත්තේ තියෙන ප්‍රකාශනයේ ලවයක ගුණ කරනවා. හරේ ලබේ ගුණ කරනවා මේ පැත්තේ හරේ ලබේ දෙකට ගුණ කරනවා හරස් ගුණිතේ. හරි. මේක මෙහෙමයි තියෙන්නේ. අපි දැන් මේක ගුණ කරනවා. හරස් ගුණිත කරනවා. මේක ගුණ කරනවා. මේක මේකෙන් ගුණ කරනවා. ඒක කීය දෙන්නේ? x වරක් 1. x වරක් 1 ලියා ගන්න ඕන. x වරක් 1 සමානයි 2 ගුණ කිරීම 15යි මීටර. x වරක් 1 සමානයි xම තමයි දෙවරක් 15 සමානයි 30යි මොකද්ද මීටර. ඔන්න අපිට ආවා 30යි මීටර කියලා උත්තරේ. 30යි මීටර කියලා උත්තරේ. ඒ කියන්නේ මේ AC පාදේ x වල දිග තමයි 30යි මීටර. තේරුණාද? අපි නැහැ නේද? සෝරි. 30යි මීටර. මේ x වල දිග තමයි 30යි මීටර. 30යි මීටර. ඔබ වැඩි හිතන්න එපා. ගාන හදන්නේ මෙහෙමයි. ඔයාලට දැන් පිළිවෙල ඉතින් දැන් එකපාරට බලපුවම පිළිවෙල මතක නෑ තමයි. මටත් ඔහොම ගණන් හදලා තමයි ප්‍රැක්ටිස් වෙන්නේ අන්තිමට. ඔයාලා දැන් මෙහෙම හදලා ලියගන්න. මේ ගාන හදද්දී පළවෙනි පියවර පාඩමේ පළවෙනි පියවර මතකද? සම්මුඛ පාද බද්ධ පාද කර්ණය අඳුර ගන්න බෑ අපි කෝණයට අදාළව. කෝණයට අදාළව අපි සම්මුඛ පාදයි බද්ධ පාදයි කර්ණයයි අපි අඳුර ගන්නවා. ඊට පස්සේ ගානේ බලන්න සම්මුඛ පාද ටික දීලා තියෙනවද කියලා. එම හැම පාදයකම දිග බලන්න දීලා තියෙනවද කියලා. දීලා තියෙන පාදේ කියන්නේ පාදයක මොකක් හරි පාදයක සම්මුඛ පාදේ හරි බද්ධ පාදේ හරි කර්ණ පාදේ හරි දිගක් දීලා තියෙනවා නම් අපි හරිය දානවා. දීලා නැත්තම් මොකක්ද දිග හරි මොකක් හරි අගයක් හරි ඒ කියන්නේ x හරි y හරි ඉංග්‍රීසි උරක්ක දීලා නැත්තම් අපි වැරදි ලකුණු දානවා. ඊට පස්සේ හොයන්න තියෙන එකක් නෑ. ඒ කියන්නේ x වල අගය හරි y වල අගය හරි මොකක් හරි අකුරක අගය හොයන්න දෙනවා. අපි දාන්නේ මොකද්ද? ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ දාන්න. ඊට පස්සේ දැන් කෝණය අගය තියෙනවානේ. අපි කෝණය අගයට අදාළව තමයි අපි දිග හොයාගන්නේ. කෝණය අගය sin 30ද cos 30ද tan 30 වගේ මේක හොයන්න තියෙන්නේ. දැන් අපිට ඉතින් 30 කියලා දන්නවනේ. ත්‍රිකෝණමිතික අනුපාතය හොයාගන්න බෑ. එතකොට කරන්න තියෙන්නේ හරි ලකුණයි ප්‍රශ්නාර්ථ ලකුණයි ආයතන අකුරු දෙක බලන්න. එන අකුරු දෙක බලන්න. ඒ කියන්නේ සකද බකද සබද කියලා බලන්න. දැන් මේ ගාන නම් සයන්නයි කයන්නයි. ඒ කියන්නේ සක. සක කියන්නේ මේ ගාන හදන්න අපි sin අනුපාතය.
එතකොට සයින් 30 සමානයි. එතකොට සක කියන්නේ 15, සයන්න කියන්නේ 15, කයන්න කියන්නේ කරණී. ඒ කියන්නේ x 15 බෙදීම x. සයින් 30 සමානයි. එතකොට අපි ආදේශ කරනවා සයින් 30ට වගුවේ බලලා අපි අගේ භාගයයි කියලා. ඊට පස්සේ භාගය සමානයි 15 බෙදීම x කියලා එනවා. දැන් භාගයකුයි සමාලකුණක් කරලා දීන්නේ. එතකොට සමාලකුණක් තියෙනවා නම් අපි හරස් මුජ දානවා. ඒ කියන්නේ මේ පැත්තේ එකේ යට එක එහා පැත්තේ උඩ එක ගුණ කරනවා. මේ පැත්ත යට එක මේ පැත්ත උඩ එක ගුණ කරනවා. දෙපැත්ත ගුණ කරනවා නෝ. එතකොට අපිට උත්තරයක් ගන්න පුළුවන්. x සමානයි 30යි කියලා. හරි මං හිතනවා තේරෙන්න ඇති කියලා. තේරුම් නැතුව මේ වීඩියෝ එක මම මෙහෙම දානවා අද රෑ වෙද්දි YouTube එකට. ඔයාලා බලන්න. එච්චරයි සිම්පල්. අර නවත නවත බලන්න තේරෙන දේ නැති තියෙනවා. මං හිතලා මේ ගන්න තේරෙන්න ඇති කියලා හොඳට. හදන්න ඕගන්න. අපි ලා දෙන්න. මං ඉන්නේ හදන්න. මං දැන් දැක්කේ මේ අර මේ මෙතන මෙතන ඉඳන් මෙතන මේ ඊතලය ගිහින් තින්නේ සයන් ඉඳන් කයන්නට එතන කයන් ඉඳන් සයන්නට ඕන ඊතලය ගිහින් තින්නේ වෙන මොකක් නෙවෙයි. දැන් මෙතන ඉඳන් මෙතනට නිකන් අර මොකද්ද දේවතලිය ගිහින් වගේ පේන්නේ මේ ලයිට් එළිය දිනවනේ දේවතලිය ගිහින් වගේ පේන්නේ මේ ඊතලය තින්නේ සයන්නේ කයන්න ඊතලය තියෙන්නේ. වැඩේ මම යනවා ඇති පොඩ අහගන්න ඕ මේක. දැන් ආව ඉතින් පොඩි කාලයක් තියෙන්නේ. දැන් ඉතින් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඔයා ඉතින් අර ලං වෙලා වැඩ කරන්න හිතන් ඉන්නවා නම් මේක බලාගන්න. ඉතින් ඔය කොච්චර දක්ෂයෙක් වුණා. ඒ වලට අර මාර ස්ට්‍රෙස් එකක් එන්නේ හොඳේ. මං ඒක අත්දැකපු කෙනෙක්. ඒ වලට මාර ස්ට්‍රෙස් එකක් එන්නේ. මම ඒ දවස්වල හිතන් ඉඳියා මේ මට පුළුවන් මේක කරගන්න පුළුවන් මේ කියලා. බලන්නකො. අන්තිම වෙද්දි සමහරට ඔයාලා ලෙඩ වෙන්නත් පුළුවන් උඩාම මහන්සි වෙනවා. ඒ හින්දා අර මේ නෝමල් එකේ වැඩි කරන් යන්න. වැඩි මේ හොඳ ෆෝකස් එකක් දෙන්න මේවට හොඳට බලා ගන්න. අර මේ එකපාරට මේ අර මොකද්ද ඒ කියන්නේ මේ අර දසමහයෝධයා මේ දසමහයෝධකගේ කෙනෙක් කොයින යුද්ධෙට ගිහිල්ලා එකපාර එක කඩුවෙන් තාප්පය බිම දානවා වගේ මේක කරන්න අමාරුයි. මේක හිමීට ප්ලෑන් හදලා පෘතුගීසි නිකන් මේ කෝට් එක ඇදගෙන ආක්‍රමණය කරනවා වගේ අර වටෙන් ගිහිල්ලා ගානට ආක්‍රමණය කරන්න ඕනි වැඩක් මේක. හොඳේ ඒ වගේ වැඩක් එකපාරට මේවා මාස දෙකයි දින්නේ. ඔන්න කොට දා ගන්නවා. අද ඉඳන් පටන් ගන්නවා. රෙකෝඩින් ටික බලනවා. නෝට් ටික ලියලා පාඩම් කරනවා. අපි කරනවා.
තව විෂයන් තියෙනවා. තව සබ්ජෙක්ට් 8ක්ම තියෙනවා. ඒවත් මේ වගේ හොඳට බැලන්ස් කරගෙන යන්න ඕනේ. ඒ නමයකින් ඒ නමයට ටාගට් කරන් ඉන්න කෙනෙක් නම් දැම්ම වැඩ පටන් ගන්න. හිමීට කරන් යන්න. මේක ෂේප් එකේ දැන් ඉඳන් කරන් ගියා කියන්නේ ඔයාලට අන්තිම වෙද්දි කිසිම කේස් එකක් නැහැ. මොකද්ද මේ හයිඩල පාඩන් පටන් ගන්න 9ට හැඩි කර ගන්නවා. ඊට පස්සේ ඔන්ලයින් පාරක් ගිහලා TikTok පාරක් ගිහලා Facebook පාරක් ගිහිල්ලා හිමීට නිින්දට යනවා. 11 විතර වෙද්දි ආයෙ නෝමල් එකේ 4ට ඇහෙලා පාඩම් කරනවා ඉස්කෝලේ යනවා. ආයෙ ඩේලි රුටින් එක එහෙම කරන්න පුළුවන්. බැරි වෙලාවක් මේක අර මොකද්ද මේ එකපාරට පටන් ගත්තොත් මේ පටන් ගන්න මාස දෙකක් විතර පටන් ගත්තොත් අම්මට සි වැඩි ගත ඉවර කරන්න ඕනේ. තව දවස් 100යි තියෙන්නේ. අද කරා මෙන්න කරා හරි අද ටික හරි රෙකෝඩින් ටික බලනවා රෑ 1යි 2යි ඊට පස්සේ ඔන්ලයින් එකේ විදිහට යනකොට උදේ 4යි ඊට පස්සේ ඉස්කෝලේට දිනන නැත්නම් පන්ති යන දේ නම් උදේ පාන්දර නැගිටිනවා නිදි මරගාතේ හරි ඩෙස්ක් එක ඔලුව දිනවා ඔන්නම වදිනවා හරි ඒ වල කියන එක වැඩකුන්නේ පන්තියේ ගියා දෙනවා ටිකක් ඒ ටික වැඩකුන්නේ ආයි මේකට එනවා මේකේ කිරි වැඩකුන්නේ කාලා ගන්න වෙනවා ඒ හින්දා දැන් ඉඳන් වැඩි කරගෙන යන ලස්සනට පිළිවෙලට කරන් යන්න මට ඒක කියන්න ඕනේ ගොඩක් කට්ටිය ලං වෙලා කරන්න හිතන් ඉන්නවනේ එහෙම වුණොත් පැටි අනාථ වෙනවා හරි මේ ගාන හරිනේ අපි යන් දෙවනි ගානට දෙවනි ගාන එක්සලන්ට් ගාන දෙවනි ගාන එක්සලන්ට් ගාන දෙවනි ගාන එක්සලන්ට් ගාන හරි වැඩ්ඩෙන්ට කො වැඩ්ඩ වෙන්න පොත පුදා දුවන්න වැඩ්ඩ වෙන්න ටක් ගාලා ඉන්න ගාන හදන්න එහෙනම් වැඩ්ඩ ටික ත්‍රිකෝණමිතික මොලේ ඉතින් සිට පහළට ගෙනල්ලා හදන්න බලන්න මේ ගාන මම දෙන ගාන අපේ මොකද්ද අපේ දෙවනි ගාන අපේ දෙවනි ගාන ඔන්නම ත්‍රිකෝණයක් තියෙනවා ඔන්නම ත්‍රිකෝණයක් තියෙනවා මේ ත්‍රිකෝණේ මෙතනින් ගානට දෙකට බෙදලා ඉර පොඩ්ඩක් ඇතයි ගණන් ගන්න ඒවා ඉර නිකන් ප්‍රෙග්නන්ට් වෙලා වගේ මැදි ආයේ අවුලක් නැහැ මට චිත්‍ර අදින්න බෑ මම චිත්‍ර කරේ නේද හරි ABC කියලා ABCD කියලා පාද හතරක් තියෙනවා ඊට පස්සේ මෙන්න මේ පාදේ වයිලු මේ පාදේ වයිලු මෙන්න මේ පාදේ x ලු මේ පාදේ x මේ පාදේ x ලු මෙන්න මේ පාදේ 40යි මීටරලු හරි කෝණ ටිකක් දාගන්නකෝ මේ තියෙන්නේ එක කෝණයක්ලු මේ තියෙන්නේ එක කෝණයක්ලු ඊට පස්සේ මේ තියෙන්නේ තව කෝණයක්ලු හරි මං ගාන ඔයාලට මේ තියෙන්නේ ගාන හොඳේ මේ තියෙන අපිට හදන්න තියෙන ගාන සාමාන්‍ය මේයි ගාන එකපාරෙන් හදනවා කියන්නේ හොඳ තැනක ඉන්න හොඳේ හදන්න බැරි නම් බයින්ඩවා කියා දෙනවා ඕන විදිහට මං ඉන්නවා බලන්න පොඩ්ඩක් උත්සාහ කරලා පුළුවන්ද කියලා හොඳට බලන්න මම පොඩි විනාඩි 3ක් විතර දෙන්නම්කෝ විනාඩි 3ක් දෙන්නම් බලන්න හොඳට උත්සාහ කරලා පුළුවන්ද කියලා මේක හදන්න පොඩි try එකක් දෙන්න මේක හදනවා කියන්නේ නැත්නම් ඔයා මරු මේ මට මෙතන දෙන්න බැරි කියලා මේ දෙක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා වෙන්න කරන මේකයි මේකයි ඉතින් ඍජුකෝණී ලකුණු දෙක දාගන්න නැත්නම් ගාන පොඩ්ඩක් අපිට පැටලෙයි බලන්න කොහෙද පොඩි එකක් දෙන්න පොඩි try එකක් දෙන්න ලියන ගාම මේක ඉතින් අහගන්නකෝ මම පේන්නේ අහන්නකෝ මේ ඉන්නවද මේ ඉඳගෙන ඉන්න මේ ලියන ගාම අහගන්නකෝ එනවා දැන් ඉතින් ඔය දැන් ඔය ත්‍රිකෝණමිතිය හොඳම ටික යන්නේ ඔය ටික ඉතින් ඉන්න ගමන් හදන්න දැන් අද කියා දෙන එක අද රෑ නිදා ගන්න කලින් ඉතින් සාමාන්‍ය දේ පාඩම් කරන්න කියනවානේ
මම දන්නා ඉතින් ඔයාලා කොහෙද ඉතින් ඕක පාඩම් කරලා ඉඳාගන්නේ. නින්දාව ඉතින් හැම එකම අමතකයි. මට නම් කන්න ඕනිත් නැහැ නින්දාව. ඒ හින්දා හෙට උදේම කියන්නේ ඉතින් 10 11 වෙලා ඉන්න එපා 8 9ට ඇහැරෙනවනේ. ඇහැරිලා ඔයාගේ ඩේලි වැඩ ටික කරගෙන හිමීට ওই ටික අරන් පොඩ්ඩක් බලන්න. ওই ටික බැලුවේ නැතුව පොඩ්ඩක් රැක පයින්න පුළුවන්. මොකද දැන් අද ওই ටික බලලා ලබන සතියේ නැත්තම් ඔව් ලබන සතියේ මේ සෙනසුරාදායේ පන්තියට ආවොත් ඔය ටික ඉතින් මඤ්ඤං එයාගේ තියෙන්නේ. අම්මලේ සම්මුඛපාද කියන්නේ මොකක්ද? ඒකට ඒක මතකන්නේ. කලින් සතියවල කරපු මොකවා වැඩක් නැති වෙනවා එහෙම. ඒ හින්දා ඔය ටික හොඳට මේ පහුවදාට බලන්න. ඒක තමයි මගේ අනුශාසනාව. සාදු කියන්න එපා. මේ හොඳට වැඩ ටික කරගන්න ඉතින් ඔය දැන් කරනවා වගේ. මට තිබ්බ ඉතින් ඔය කාලේ එන මෙව එක. ඒ කියන්නේ පන්තියේ නියමයට වැඩ කරනවා. ක්ලාස් එකේ නියමයට වැඩ කරලා හිතනවා ගෙදර ගිහිල්ලා මේ ටික මොනවද ඉවර කරනවා රැ එළි වෙනකම් කරි මොන කට්ට කාගෙන හරි වැඩ කරනවා කියලා හිතනවා. වෙන්නේ කොල්ල ඩවුන් 11 වෙද්දි. උදේ ආයෙ හැරෙන්නේ 8 9 පහු වෙලා. ආයෙ ඉතින් ඉවරේ පටන් ගන්න ඒක මොකක්ද මතක නැහැ. ඔයාලා ඒක කරගන්න එපා. මේ අද නිදා ගන්නවා හොඳට නිදා ගන්න. ඊට පස්සේ හෙට උදේම හැරෙලා ඔය ටික බලන්න. මම ඒක දෙන අවවාදයක්. අවවාදයට වඩා ආදර්ශ උතුම්ම කියනවනේ. ආදර්ශ ඉතින් මට කරලා පෙන්නන්න බෑ. ඉතින් මම ඔයාලා කාලේ පහු කරලා ඉන්නේ. දන්න දේවල් ඉතින් කියනවා. ඒවා පොඩ්ඩක් ඔලුවට අරන් ගේම ගහගන්න. මේ ගේම ගහගන්න පුළුවන් බය වෙන්න එපා. අපි ඉන්නවනේ. හරි. පම්පෝරි ගන්න ඕනේ නැහැ. අපි ගානදමු. දැන් පම්පෝරි ගානවාගේ මං එනවනේ. හරි. දැන් මේ ඔයාලට හිතෙන්න ඕනි අම්මට සිරි මාර ගානක්. මාර ගානක් තියෙන්නේ. බැලු බැලමට මේ මොන වගේද? දැන් ත්‍රිකෝණයක් නේ. ත්‍රිකෝණයක් දෙකට බෙදලා නිකන් හොඳ සූත්‍ර ටිකක් දාන්නේ තියෙන්නේ. හරි. දැන් බැලු බැලමට මෙහෙම කරගන්න. මම කිව්වනේ ත්‍රිකෝණමිතික අනුපාතය හදාගන්න නම් හරියකුයි වැරද්දකුයි තියෙන්න ඕනේ කියලා නේ. සෝරි. හරියකුයි ප්‍රශ්නාර්ථකුයි තියෙන්න ඕනේ හිතුවානේ. හිතුවා නෙමෙයි කිව්වනේ. හරියකුයි ප්‍රශ්නාර්ථකුයි තියෙන්න ඕනේ මේ ගාන හදන්න නම් කොහේ. හරි. දැන් මෙන්න මේ මෙහෙම ත්‍රිකෝණ තිබ්බම දෙකට බෙදලා කරා දෙකට බෙදුවා. මේ තියෙන ත්‍රිකෝණ දෙකන්නේ. අපි මේ ත්‍රිකෝණ දෙක මෙන්න මෙහෙම දෙපැත්තට අදගමු. වෙන් වෙලා. වෙන් කරලා ඇඳගමු. පොඩියට ඇඳගන්න. මෙතන තියෙනවා A, මෙතන තියෙනවා B, මෙතන තියෙනවා C. මෙතන අංශක 30. මේක මකනවා හොඳේ මම අර නික කටුවට ඔයාලා ලයින් එකක් ගහගන්න. හරි XY කියලා දිනවා. මෙතන ත්‍රිකෝණය බෙද ගන්නවා. ඔන්න හො. D C A කියලා. මෙතන අංශක 60යි. මෙතන x ලු මෙතන 40යි මීටර්ලු. ඔන්න ඔහොම ඔය දෙක දුවලානේ ඔන්නම එකට එකතු කරලානේ මේ සම්පූර්ණ එක හදලා තියෙන්නේ. දැන් ඔය ගාන හදද්දි ඉස්සෙල්ලම කරගන්න මෙන්න මේක. මේක ත්‍රිකෝණ දෙකකට පින් කරගන්න. මේක ත්‍රිකෝණ මේ ලොකු එක ත්‍රිකෝණ දෙකකට වෙන් කරගන්න. ඊට පස්සේ හදන්න ඕනි මොන ත්‍රිකෝණද කියලා අපි හොයාගන්න ඕනි. මෙන්න එහෙ හොයාගන්න. මේ තියෙන්නේ කෝණෙනේ. කෝණයට මේ තියෙන සම්මුඛ බාල. මේකෙදි අග එක්ක මොකක්වත් දීලා නැහැ. මේ x කියන්නේ හොයන්න දින ගන්න. මේ දින y. y කියන්නේ හොයන්න දින යකෝ. හොයන්න දින දෙකම හොයන්න උනහම ඉතින් අනුපාත හොයාගන්නේ කොහෙන්ද? දැන් හොයන්න තියෙන්නේ දෙකම මේ දෙකම හොයන්න තියෙනවා. දැන් එකක් හොයාගත්තා නම් අපිට මේක හොයන්න පුළුවන්. දැන් මේකට යන්නකො. මේ තියෙන්නේ 60. අංශක 60. සම්මුඛ පාදේ. එන්නේ එක අපිට හොයන්න තියෙන එක. අංශක 40. අංශක 40 හොයලා තියෙන්නේ. හරියට. එහෙම වුණා. දැන් මේ ත්‍රිකෝණයට එක කියලා දාගත්තොත් මේ ත්‍රිකෝණය දෙක කියලා දාගත්තොත් ඉස්සෙල්ලම හදන්න ඕනේ බැලුවට ඉතින් මේ ත්‍රිකෝණ නේද? මේ ත්‍රිකෝණයෙන් අපිට x වලට අගය හොයාගෙන ඒ අගේ මේකට දැම්මොත් දැන් හොයජන මෙතන අපි හොයාගත්තා 7 මීටර කියලා. ඒක මෙතනට දානවා. එතකොට මේකත් හරියක් එනවා නේද? එතකොට හරියකුයි ප්‍රශ්නාර්ථකුයි හරි. හරියකුයි ප්‍රශ්නාර්ථකුයි හරි. ත්‍රිකෝණ දෙකේම අගයම විසඳෙනවා නේද? එහෙනම් එකටම හදන්නේ මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණේ. පළවෙනි ත්‍රිකෝණයට අපි x වල අගය හොයාගත්තොත්
මේ ගාන 150 අපි හදලා ඉවරයි. අන්න ඒක තමයි ඔයාලා ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ. මොන ත්‍රිකෝණෙද අපි ඉස්සෙල්ලම හදන්නේ. මේ ත්‍රිකෝණෙ ඉස්සෙල්ලම හදන්න බෑ. ඇයි? ප්‍රශ්නාර්ථ දෙකක් ඉන්නේ. ප්‍රශ්නාර්ථ දෙකක් අහම ඉතින් හරියන්නේ නෑනේ. හරියකුයි ප්‍රශ්නාර්ථකුයි තමයි අපි ගාන හදන්න උපයෝගී කරගන්නේ. හරි. හරියකුයි ප්‍රශ්නාර්ථය තියෙන්නේ මේ ත්‍රිකෝණ. අපි ඉස්සෙල්ම මේ ත්‍රිකෝණ හදමු. අපි මේ ත්‍රිකෝණ හදමු. අපි මේ ත්‍රිකෝණයට හදමු. ඔන්න මම ගන්නවා පළවෙනි ත්‍රිකෝණය. පළවෙනි ත්‍රිකෝණය. මොකද්ද? මවුස් එකක් වගේ නිකන්. පළවෙනි ත්‍රිකෝණය ගන්න ඕන. පළවෙනි ත්‍රිකෝණ. පළවෙනි ත්‍රිකෝණ මම නිකන් ඇඳ ගන්නවා මෙන්න මෙහෙම. මෙතන දීලා මීටර 40යි. මෙතන x කියලා දෙනවා. මෙතන අංශක 60යි. මෙතන a c d. ඔන්න ඔහොම. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඔහොම දැන් මේ තියෙන්නේ අර කලින් වගේ ගානක් දැන් තියෙන්නේ. දැන් තියෙන කලින් වගේ කරන්න. මොකක්ද ඉස්සෙල්ලා කරන්නේ? සම්මුඛ පාදයි බද්ධ පාදයි කර්ණයි අපි හොයලා ඉමු. සබක හොයමු. සබක සුද්ධ සිංහලෙක සබක හොයමු අපි. මෙතන පේනවනේ. පොඩ්ඩක් පේනවලු මෙතන ලියමු සබක හොයමු. සබක හොයමු. කෝණට කෙලින්ම ඉන්න කවුද මේ? කෝණට කෙලින්ම ඉන්න පාදේ AC. AC කියන්නේ උඩ සම්මුඛ පාද. මේ ඍජු කෝණි ත්‍රිකෝණේ දිග පාදේ AC නේද? දිග පාදේ AC නෙමෙයි AB. ඉතුරු පාදේ දැනන්න දෙයක් නැහැ නේ. ඒක බද්ධ පාදේනේ. ඒක බද්ධ පාදේ. පාද තුනේදී නම් කරන්න ඔයාලා කොහොමද දන්නවනේ? පාද තුන නම් කරන්න ඔයාලා කොහොමද දන්නවනේ? මේ තින්නේ පාද තුන නම් කරා. අංශක 60ට කෙලින්ම ඉන්නේ කවුද? සම්මුඛ පාදේ. ඒ කියන්නේ AC සම්මුඛ පාදේ. දිග පාදේ තමයි කර්ණේ. ඒ කියන්නේ AD කර්ණේ. ඉතුරු පාදේ CD නේ. ඒක කොහොම බද්ධ පාදේ? හරි. අපි සලකුණු ටික දාන්න යමු. AC AC වල තමයි x කියන්නේ. x කියන්නේ අපිට හොයන්න තියෙන එක. x ලගිනේ හොයන්න කියලා තියෙන්නේ. CD වල මොකවම දීලා නැහැ. AD වල 40 කියලා දීලා තියෙනවා. දැන් බලන්න හරියයි ප්‍රශ්නාර්ථ ලකුණ කොහෙද තියෙන්නේ කියලා. හරියයි ප්‍රශ්නාර්ථ ලකුණේ තියෙනවා. ආයෙ සකි. සකවල තියෙනවා ආයෙ හරියයි ප්‍රශ්නාර්ථ ලකුණයි. මේ හරියයි ප්‍රශ්නාර්ථ ලකුණයි තියෙනවා. එහෙනම් මොකද්ද ගන්න අපි අනුපාතේ? අපි ගන්නේ sin අනුපාතය. sin කීයද ගන්නෙ? sin 60. sin 60 ගන්නවා. sin කියන්නේ සම්මුඛ පාද බෙදීම කර්ණේ. සම්මුඛ පාද කියන්නේ AC. කර්ණේ කියන්නේ AD. AC කියන්නේ මොකද්ද? x. AC කියන්නේ x. AD කියන්නේ 40යි. මීටර. AD කියන්නේ 40යි. මීටර. ඊට පස්සේ අපි ඉතුරු ටිකට යනවා. sin 60 කියන්නේ බලන්න වකුයි. sin 60 කියන්නේ මොකද්ද? මූල 3 බෙදීම 2. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. sin 60 අපි ඒක ආදේශ කරනවා. ඊට පස්සේ මේ වැඩ නැහැ නේ මම අර නිකන් හඳුනගන්නේ සකයි AC බෙදීම AD කියලා ගත්තා. අපිට ඕනේ x බෙදීම 40නේ. ඒක ලියාගත්තා. x බෙදීම 40 මීටර කියලා ලියාගත්තා. හරි. ඊට පස්සේ දැන් බලන්න සමාන ලකුණේ දෙපැත්තේ භාග දෙකක් තියෙනවා. මොකද කරන්නේ අපි? හරස් මුංජ දානවා. හරස් මුංජ දානවා. මේක එක්ක ගුණ කරනවා. මේක එක්ක ගුණ කරනවා. x ගුණ කිරීම 2 මේ 2 ගුණ කිරීම x. ඒ කියන්නේ 2 ගුණ කිරීම x සමානයි 40යි මීටර ගුණ කිරීම මූල 3. මූල 3. දැන් 2x තියෙන්නේ. 2x සමානයි 40යි මීටර ගුණ කිරීම මූල 3 කියලා තියෙන්නේ. මූල 3 කියලා තියෙන්නේ. දැන් 2x වල උත්තරය යන්නේ මේ තියෙන්නේ. අපි මොකද්ද කරන්න ඕනේ? x වල උත්තරේ හොයන්න තියෙන්නේ. x වල උත්තරේ හොයන්න තියෙනවා නම් මම ඉදා කිව්වේ එකතු කරනවා නම් අඩු කරනවා. ඒක ප්‍රතිවිරුද්ධ දෙක අඩු කරනවා. ගුණ කරනවා නම් බෙදනවා. වර්ගය නම් වර්ගමූලය කරනවා. එකතු කරනවා නම් අඩු කරනවා. ගුණ කරනවා නම් බෙදනවා. දැන් මෙතනදී ගුණ කිරීම. එහෙනම් මේ x උත්තරය යන මොකද කරන්න ඕනේ? මේක දෙකෙන් බෙදනවා. එතකොට මේ දෙකට දෙක කැප් දෙනවා.
එක පැත්තක් විතර දෙකෙන් බෙදලා මදි. සමාන ලකුණෙන් එහා පැත්ත අපි දෙකෙන් බෙදනවා. හරි. දැන් ඉතින් මේ මූල තුනට මේ දෙක කැපිලා යන්නේ නැහනේ. මේ 40ට මේ දෙක කපන්න පුළුවන් නේද? ඒතකොට උඩ කීයද? 20යි. 40 බෙදීම දෙක 20යි. 20යි. එතකොට x සමානයි 20 දැන් ಗುಣ කිරීම මූල තුනනේ. ಗುಣ කිරීම මූල තුන. සාමාන්‍යයෙන් ඕක අපි ලියන්නේ ಗುಣ කිරීම මූල තුන කියලා ලියන්නේ. මේකට අපි සෙට් කරන ඔන්නෝ මූල තුන. ඊට පස්සේ මීටර කියලා දානවා. ඔන්න ඔය තමයි උත්තර. තුන පේන්නේ නැහැ නේ. ඒක තේරුණානේ අපතාලේ. මම ආයි කියන්නම් උඹලට. හරස් කුණේ දැම්මා. මේ හරස් කුණේ දැම්මා. හරස් කුණේ දාලා දෙපැත්තේ තියෙන ඒවා උඩයට ಗುಣ කරනවා. දෙක ගුණ කිරීම x ඒ කියන්නේ දෙක ගුණ කිරීම x සමානයිලු 40 ගුණ කිරීම 40 මීටර ගුණ කිරීම 40 මීටර ගුණ කිරීම මූල තුනලු 40 මීටර ගුණ කිරීම මූල තුනලු දැන් 2x 2x වල උත්තරේ තමයි 40 ගුණ කිරීම මූල 3 එහෙනම් x වල උත්තරේ කොහොමද යන්නේ මම අර කලින් දවසේ කිව්වේ එකතු කරනවා මොකක් හරි අඩු කරනවා ඒක ප්‍රතිවිරුද්ධ දෙක ಗುಣ කරනවා නම් බෙදනවා. දැන් මෙතන ಗುಣ කිරීමන්නේ 2යි x වල 40යි ಗುಣ කිරීම මූල 3 නම් x වල ගන්න නම් මේක දෙකෙන් බෙදුණා හරි නේද? එතකොට මේ දෙකට දෙක කැපිලා යනවා. මේ පැත්ත එහෙනම් දෙකෙන් බෙදන්න ඕනි. මේ දෙකට මේ 40න් කැපිලා ගිහිල්ලා උඩ 20 කියලා ඉතුරු වෙනවා. ඒ කියන්නේ x සමානයි x සමානයි 20යි මීටර ගුණ කිරීම මූල 3. දැන් මේක මෙහෙම ලියන්න පුළුවන් ඉතින් 20 ගුණ කිරීම මූල 3යි මීටර කියලා ලියන්න පුළුවන්. ඕක කැතයි එක්ක මේ ගුණ කිරීම ලකුණක් තියෙන කැතයිනේ. ඕකම ලියන්නේ. ඒ හින්දා අපි ඕක ලියලා මෙන්න මෙහෙම. 20 ඕකම ලියනවා. මේ මූල 3 ඒකට ඕම සෙට් කරලා තියෙනවා. ඊට පස්සේ අන්තිමට මීටර දානවා. ඔන්න අපිට x වල උත්තරය ආවා. තේරුණා නේද? x වල උත්තරේ අපිට ආවා. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් මේක ආයේ මං වීඩියෝ දැම්මම ආයෙ මේක නවත්ත බලලා මේක තේරුම් ගන්න. අර එකපාරට මන් දන්න එකපාරට මේක මට තේරුණා වගේ එකපාරට වලට තේරෙන්නේ නැහැ. මොකද කට්ටියට තියෙන්නේ එක එක තේරුම් ගැනීමේ හැකියාවන්. ළමයාගෙන් ළමයාට එක සාපේක්ෂව වෙනස්. ඒ හින්දා අර මේ ගණිත කර්මයක වටි දාගන්න බැරුවද? ඇයි මේක දෙකට බෙදුවේ? මේක ඇයි සමාන මෙහා පැත්ත දෙකට බෙදුවේ කියලා එහෙම හිතෙන්නේ නැති. ඒක අර දැනට හිතන්න මේ ක්‍රමේ මේ ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න ඒක සම්මුඛ පාද බද්ධ පාද හොයලා. ඊට පස්සේ හරියයි ප්‍රශ්නාර්ථය හොයලා. ඊට පස්සේ අනුපාත හොයලා. ඒ අනුපාතයට අපි අකේ ආය අපි දාලා ඒක සමාන කරනවා එන දීන එකට. ඊට පස්සේ හරස් මූලය දාලා අපි වැඩේ ලයින් එකක් ගහගන්නවා. ඒ ලයින් එක ගහගෙන උත්තරේ තමයි මේ තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ නීතියක්. ප්‍රත්‍යක්ෂ නීතියක් තියෙන්නේ. දෙකයි දෙවරක් x. ඒ කියන්නේ x ඒවා දෙකක් තමයි මේ තියෙන උත්තරේ. 40යි මීටර ගුණ කිරීම මූල 3. ඒ කියන්නේ x වගේ දෙකක උත්තරයක් ඒ. අපි හොයාගන්න එක x මේ එක x එකෙන් හොයාගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ දෙක උත්තරයක් තමයි දෙක උත්තරය. ඒ කියන්නේ මේ වගේ දෙකක උත්තරයක් තමයි අපිට ආවේ. අපිට ඕනේ තනි උත්තරය. එහෙනම් මේක දෙකෙන් බෙදුවා නම් මේ x උත්තරේ අපිට එනවනේ. මේකත් දෙකෙන් බෙදෙනවා. 20යි ගුණ කිරීම මූල 3 උත්තරේ. එච්චර හිතන්න එපා. මේක ලියා ගන්න ඕ. ඊට පස්සේ ගාන දෙවෙනි පැත්තට යන්න අපි. බෝඩ් එක මෙතන හදන්න යන්නේ නැහැ. නිකන් දිලිසෙනා වගේ පේනවා මට ඒකයි. ඕක හදා ගන්න ඕ. ඊට පස්සේ දෙවෙනි එකට යන්න අපි. අද උඩ ආදිස්සියගේ වෙනදී මේ අනේ වන්දා.
හරි මේක ලියා ගන්න ඇතිනේ. අපි දැන් එක ත්‍රිකෝණ එකක් ගියක් වෙලා මේ x ට අපි උත්තරේ හොයාගත්තා. එතකොට මේ x වල උත්තරේ දාන්නේ මොකද්ද? 20යි මූල 3යි මීටර. මේක ඔන්න පැත්තකින් දාලා. ඊට පස්සේ අපි යන්නේ දැන් දෙවෙනි y එකේ උත්තරේ හොයාගන්න. දැන් හොයේ 100. දැන් ක්‍රමයේ ඔළුවට එනවා නේද? මේ ගණන් ඇත්තටම easy ඈ. අමාරුද හිතන්න එපා. ඔයාලට පුළුවන්. මේක පුළුවන් කොහොමද? මේක ගොඩ දාමු අපි. හරි. දැන් ත්‍රිකෝණේ දෙවෙනි ත්‍රිකෝණේ දැන් දෙවෙනි ත්‍රිකෝණේ දැන් දෙවෙනි එක දැන් දෙවෙනි එක මෙන්න ගන්න ත්‍රිකෝණේ අපේ ත්‍රිකෝණේ මෙන්න දිනවා. මෙතන තියෙනවා A, මෙතන C, මෙතන B. මෙතන x තියෙන්නේ අපි x උත්තරේ ගත්තා 20යි මූල 3යි මීටර කියලා. මේ පැත්තේ තියෙන්නේ y. මෙතන තියෙන අංශ 30යි කියලා. හරි. දැන් අපි සම්මුඛ පාදේ බද්ධ පාදේ ගාන හදන්න තියෙන්නේ. සම්මුඛ පාදේ බද්ධ පාදේ කර්ණය අපි ලියාගමු. දැන් ගාන හදන්න තියෙන්නේ. දැන් ඊයින් අර කලින් ඒවා දක්වන ගාන උද අලුත් දෙයක් නැහැ. සම්මුඛ පාදේ බද්ධ පාදේ කර්ණය අපි ලියාගමු. මේ පොඩ්ඩක් ඈඩ් කරලා ලියමු මේ. ඔයාලට නැත්තම් තේරෙන්නේ නැතිද? සම්මුඛ පාදේ බද්ධ පාදේ කර්ණය අපි හොයාගමු. අංශක 30 දැන් උඩ තියෙන්නේ. අංශක 30ට පල්ලෙදී කෙලින් ඉරා ගියහම කවුද අපිට හම්බෙන්නේ? BC. BC තමයි එතකොට අපිට සම්මුඛ පාදය කියලා ගන්න වෙන්නේ. කර්ණය හොයාගමුකෝ. කර්ණය කියන්නේ දිගම පාදනේ. AB තමයි කර්ණ පාදේ. ඉතුරු එක ඉතින් අහන්න දෙයක් නැහැ. ඒක තමයි අපේ බද්ධ පාදේ. එතකොට AC තමයි බද්ධ පාදේ. හරි. දැන් බලන්න BC කියන සම්මුඛ පාදේ අගයක්ක මොකක් හරි VG අගයක්ක දීලා නැහැ නේ. ඉලක්කමක්ක VG එක දීලා නැහැ නේද? එහෙනම් දීලා නැහැ. දීලා නැහැ. දීලා නැහැ කියන්නේ කතිරේ. දීලා නැහැ කියන්නේ කතිරේ. AC බලන්න AC වල 20යි මූල 3 කියලා දීලා තියෙනව නේද? දීලා තියෙනවා. එහෙනම් හරිය. බද්ධ පාද. බලන්න බද්ධ පාද. බද්ධ පාද කියන්නේ සමාවෙන්න. මට වැරදුනා. ත්‍රිකෝණ මම අනිත් පැත්තේ කළා හදලා තියෙන්නේ. සමාවෙන්න. ඒක අයින් කරලා දාන්න ඔළුවේ. සමාවෙන්න. මම දැක්කේ නැහැ. අපි ආයේ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කර්ණය අපි ලියාගෙන සම්මුඛ පාදේ තමයි VC. සම්මුඛ පාදේ VC. බද්ධ පාදේ තමයි AC හොඳේ. බද්ධ පාදේ AC. කර්ණය තමයි AB. කර්ණය තමයි AB. හරි. දැන් බලන්න සම්මුඛ පාදේ BC නේ. BC වල අගයක් මොකක්ද දීලා නැහැ. ඒ කියන්නේ දීලා නැහැ තමයි. දීලා නැත්නම් කතිරේ. AC. AC කියන්නේ බද්ධ පාදේ වෙයි. AC කියන්නේ බද්ධ පාදේ. බද්ධ පාදේ තියෙන අපිට 20 මුල දෙනවා කියලා දීලා තියෙනවා. කර්ණය. කර්ණය දින්නේ y කියලා. y කියන්නේ අපිට හොයන්න තියෙන එක. දැන් බලන්න. හරියයි ප්‍රශ්න හතරක් මේ කොහෙද තියෙන්නේ කියලා. හරියයි ප්‍රශ්න හතරක් කොහෙද තියෙන්නේ? මෙන්න මේකේ. මේ දෙකේ හරියයි ප්‍රශ්න හතරක් කොහෙද තියෙන්නේ? ඒ කියන්නේ අපි ගන්න අනුපාතය මොකද්ද? බක. බයන්නයි කයන්නයි. බයන්නයි කයන්නයි තියෙන්නේ කොස් වල. කොස් අපි ගන්නෙ. කොස් තමයි අපි ගන්නෙ. කොස් 30 තමයි අපි ගන්නෙ. කොස් 30 තමයි අපි ගන්නෙ. කොස් කියන්නේ බක බද්ධ පාද බෙදීම කර්ණය. බද්ධ පාද කියන්නේ AC. කර්ණය කියන්නේ AB. AC කියන්නේ 20 මූල 3. AB කියන්නේ y. ඔතෙන්ට යනකම් දැන් ගාන හදාගන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට. ඊට පස්සේ දැන් ඉතින් මේක උත්තරේ හොයාගන්න බෑ. මම මේක මෙතනින් හදලා ඉගෙන නැති හින්දා. මොන ඊතලෙම ගිහිච්චා. කොස්තිය බලන්න කොස්තිය අගේ කීයද කියලා. ටක්කල් දැන් ඔළුවට එන කොස්තිය කිව්වම මූල 3 බෙදීම 2 කියලා එන්න උත්තර. අපි කොස්තියට මූල 3 බෙදීම 2 ආදේශ කරගන්නවා. මූල 3 බෙදීම 2 අපි ආදේශ කරගන්නවා. සමානයි. මේක 20යි මූල 3 20යි මූල 3 බෙදීම y. 20යි මූල 3 බෙදීම y. දැන් තියෙන සමාන ලකුණ. සමාන ලකුණෙන් දෙපැත්තේ තියෙන භාග දෙක. එහෙනම් අපි හරස් මිල ගන්නවා. මේක මේකෙන් ගුණ කරනවා. මේක මේකෙන් ගුණ කරනවා. දැන්
y ගුණ කිරීම මූල 3 සමානයි. ඒ කියන්නේ y ගුණ කිරීම මූල 3 සමානයි. දෙක ගුණ කිරීම 20යි මූල 3 කියලා තියෙනවා. ඊට පස්සේ කොහොම එකක්ද තියෙන්නේ? දැන් y ගුණ කිරීම මූල 3 සමානයි කියලා තියෙන්නේ. අපිට උනේ y වල උත්තරේනේ. දැන් y ගුණ කිරීම මූල 3. අර කලින් තිබ්බේ දෙක ගුණ කිරීම x සමානයි කියලා තිබ්බේ. අපි x ගන්න මොකද්ද කරේ අපි? දෙකෙන් බෙදුවා. දැන් මෙතන මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මේක මේ දෙක ගුණ කිරීම x වල කියන තිබ්බේ. ඒකේ x වෙනයි මොකද්ද කරේ? මේක දෙකෙන් බෙදුවා. දැන් මෙතන තියෙන්නේ y ගුණ කිරීම මූල 3. y ගුණ කිරීම මූල 3 තියෙනවා නම් මේක අපි y හොයන්න නම් මේක මූල 3ෙන් අපි බෙදනවා. ඒක විතරක් මදි. එහෙනම් අපි මේ පැත්ත මූල 3ෙන් බෙදනවා. මේ මූල 3ට මේ මූල 3 කැපිලා යනවා. දැන් මෙතන මූල 3ක් තියෙනවා, මෙතන මූල 3ක් තියෙනවා. මේ මූල 3ට මේ මූල 3 කැපිලා යනවා. දැන් බෙදීමක් තිබ්බොත් බෙදීමට උඩේ ඒවයි යට ඒවයි සමාන ඒවා නම් කැපිලා යනවා. ඒක මොකද තියාගන්න? යට මූල 3ට උඩ මූල 3 කැපිලා ගියා. එතකොට y සමානයි අපිට උත්තරයක් එනවා දෙවරක් 20 40යි මීටර කියලා 40යි මීටර උත්තරයක් එනවා. ඊට පස්සේ දැන් එහෙම වෙනවා අපිට x වලට උත්තරය ආව මොකද්ද? මේ ගානේ x වලට උත්තරය ආවා 20 මූල 3යි මීටර කියලා. y වලට උත්තරයක් ආවිට 40යි මීටර කියලා. මේ අපිට උත්තර දෙක. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් ගාන. මේක හදනගෙන අතර සුපිරියේ. තේරුණා නේද? මම මේක කොච්චර පනදාගෙන ලිව්වා ඔයාලට පේන්නේ නැහැ. ලියන්න අපි x වල උත්තරය ගත්තා. මේක ලියාගන්න ඕනේ නැහැ ඔයාලා හොඳින්. 20යි මූල 3යි මීටර කියලා. y වල උත්තරය ගත්තා අපි 40යි මීටර කියලා. දැන් බල්බ් එක උඩ අර දිලිසෙන තැන ලිව්වට එච්චර අවුලක් නැහැ නේ. ඔන්න මේක තමයි ඉන්නේ. හරි. මේක ලියාගන්න ඕනේ. තේරෙනව නේද? තේරෙන්නේ නැති උන්ට තේරෙන්නේ නැති වෙන දෙයක් නැහැ. එක්ක එහෙනම් මොක ගණනේ අවුල. අර මේක තේරෙන්නේ නැතුණු ඇත්තටම අර ඔයාලට පැටර්න් නැති මම දන්නවා. අර මේ මූල තුනේ බෙදුවේ කොහොමද? ඊට පස්සේ අර උඩ මූලට අඩ මූලට කැපුවේ කොහොමද කියලා. ඒක දැනට මතක මේ කියන්නේ දැනට මේ ෂේප් එකක් ගහගන්න. මොකද මම වෙනම සෙමිනර් සීරීස් එකක් කරනවා ඒ ගණිත කර්ම ටික. ඒ කියන්නේ ඔය බෙදන ඒවයි, ಗುಣ ගන්න ඒවයි, හරයන් සමාන ගන්න ඒවයි, ලවයන් සමාන ගන්න ඒවයි මම හදලා පෙන්නන්නම්. ඔයා දැනට මේ ටික හදාගන්නකො. මම ඒ ටික වල කරලා දෙන්නම්. එන්න. සමාවෙන්න පුටු වේදන කකුල ඒක සද්දියාවේ.
හරි මම හිතනවා මේක හදාගෙන ලියාගෙන තේරුම් ගන්න ඇති කියලා. අපි යන් ඊළඟ තුන්වෙනි ගානට. ඉතින් ගණන් හදන්න තියෙන හොඳේ තීරි මොකවත් නැහැ පාඩම් කරගන්න. මෙයා ගාන හදන පිළිවෙල තමයි ඔයාලා උඩට දාගන්න ඕනේ. මොනවා හරි කළා ගාන හදන පිළිවෙල ඔළුවට දාගන්න මොනවා හරි කළා. කළා කියන්නේ ඉතින් ඔක දීගින් දෙන ගණන් හදන්න ඉතින්. අර ඔයාලා ඉතින් අර ත්‍රිකෝණයක් දාලා ඊට පස්සේ කෝණයකුත් දාලා මොකක් කර 30 හරි 60 හරි 45 හරි කෝණයකුත් දාලා මේ එහෙම දාගන්න. මේ අද මේ මෙහෙම තිබ්බට මම මේ නිකන් දවසක මම මේ උගන්වන්නේ මේ වීඩියෝ එක මම හදිසි ගමනක් යන්න දීලා තමයි මේ වීඩියෝ එකක් දාන්න ටක් ගාලා මේ ටික උගන්වලා මේ ටික මම උගන්වලා තියෙන කලින් වීඩියෝ එකේ තියෙනවා කලින් වීඩියෝ එකේ තියෙනවා මේ ටික. ඒකයි මේ ටක් ගාලා ඒ ටික උගන්වන්න බැරි හින්දා. මම මේ ලින්ක් එකට දැන් කලින් කෙනෙක් ඇවිල්ලා තියෙනවා මම මේ ලින්ක් එක ප්‍රයිවට් දානකොට අමතක වෙලා නේද? අම්මට දෙවි. මට අමතක වෙලා කට්ටිය එනවා කියලා දැන් දැක්කේ. මට බැරි වෙලා ලින්ක් එක දැමිලා කියන්නෝ. හදිස්සියට හරි හරි ඒක අවුලක් නැහැ. අපි තුන්වෙනි ගාන හදමු. තුන්වෙනි ගාන තුන්වෙනි ගාන තුන්වෙනි ගාන අපි කියන මෙන්න මෙහෙම එකක්. මෙන්න එකක් තියෙනවා. ඔන්න ඔය එකක් තියෙනවා. ඕ සමා වෙන්න. බා එක අවුල් වුණානේ. මොහයක් තින්න. ඔන්න ඔය එකක් තියෙනවා. හ්ම්. සැහැල්ලු මනසින් අදින්න ඕනේ හැමදේම. ඒක ටක් ගාලා අදගන්න පුළුවන්. මෙතන තියෙන අංශක 30යි කියලා. මෙතන තියෙන අංශක 30යි කියලා. මෙතන අපේ සිජු කෝණය. ඊට පස්සේ නම් කරොත් මෙතන තියෙනවා P කියලා. මෙතන තියෙනවා Q කියලා. මෙතන තියෙනවා R කියලා. මෙතන තියෙනවා X කියලා. මෙතන තියෙනවා O කියලා. මේ පාලිය විදිහට තියෙනවා 15යි මීටර කියලා. මෙතන තියෙන්නේ X කියලා. මෙන්න මෙතන H කියලා දීලා දෙනවා. ඒ කියන්නේ මේ O වල උසයි O සිට Q වල උස තමයි අපි H කියලා කියන්නේ. හරි. දැන් ඉතින් දෙකක් තියෙනවා හොයන්න කලින් එකේ x අපි x y අපි හෙව්වා. දැන් මෙතන හොයන්න තියෙන්නේ h එකයි x එකයි. ඔන්න ඕක බලන්නකො හදන්න පුළුවන්ද කියලා. ඔයාලා තර්කාන්විත මුලේ දාලා හදලා බලන්න පුළුවන්ද කියලා. මම වෙලාවක් දෙන්න. හදන්න වෙලාවකුත් දෙනවා, තේරුම් ගන්න වෙලාවකුත් දෙනවා, ලියන්න වෙලාවකුත් දෙනවා. එහෙම තමයි යන්න ඕනේ.
අන්න බලන්න දැන් ඉතින් එක්සල් උත්තරේ කොට අක්කාල හොයාගෙන තිය ගන්න ඕනේ. හරි නේද? හරි ගැම්මට එහෙනම් වැඩේ හදමු. වැඩේ නෙමෙයි ගාන හදමු. වචන කියවෙන්නේ නැහැ අපල්. පොඩි අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නේ ඒක. ඒ වුණ අසාධ්‍යකම් වැඩක් නැහැ අපිට. කොහොම ඉඳලා මේ ටික හරියට කරලා දෙනවා බය වෙන්න එපා. හරි අපි හදමු. අපි හදමු. අම්මේ. හරි දැන් ඩිම්ම ගාන පටන් ගමු ලස්සනට. හරි දැන් මෙතනක් බලන්නකෝ. දැන් මෙතනක් බලන්නකෝ. මෙතන නිකන් බැලු බැලමට එක ත්‍රිකෝණයකගේ තිබ්බට ත්‍රිකෝණ දෙකක් තියෙන නේද? ඔයාලට මතකද ඇඩ් එකක් තියෙනවා අර කද බර්බන් බිස්කට් එකේ. හරි මේවැද තියෙනවා තාරාමේ. මේවැද තියෙනවා පාත්තේ. තාරාවට බෑ පාත්තේ වෙන්න. පාත්තේට බෑ තාරා වෙන්න. ඒ වගේ තමයි. මේ ත්‍රිකෝණයට බෑ මේ ලොකු ත්‍රිකෝණෙ වෙන්න. මේ ලොකු ත්‍රිකෝණයට බෑ මේ පොඩි ත්‍රිකෝණෙ වෙන්න. මේ දෙන්නම එක්කෙනෙක් වගේ පේනවට මේ දෙන්නම දෙන්නේ. හරි අපි දෙන්න වගේ පේන එක්කෙනාව අපි දෙකට කඩාගමු. හරි මෙන්න මම කඩා ගන්නවා. මෙන්න මම කඩාගත්ත ලොකු ත්‍රිකෝණය. මම කඩාගත්ත ලොකු ත්‍රිකෝණය. මේ මම කඩාගත්ත පොඩි ත්‍රිකෝණය. හරි නේද? හරි මෙතන තියෙනවා P කියලා. මෙතන තියෙනවා Q කියලා. මෙතන තියෙනවා R කියලා. මේක තියෙනවා O කියලා. මේක තියෙනවා Q කියලා. මේක තියෙනවා R කියලා. මේක ටිකක් තියලා නැහැ. ඒතකොට මෙතන X එනවා. මෙතන H එනවා. H N නෙමෙයි H. මෙතන 15 මීටර කියලා තියෙනවා. මෙතන තියෙනවා X කියලා. හරි අපි ගන්නවා මේක පළවෙනි ත්‍රිකෝණය. මේක දෙවනි ත්‍රිකෝණය. පළවෙනි ත්‍රිකෝණේ දෙවනි ත්‍රිකෝණය. හරි දැන් මං කියවනේ ගාන හදන්න ඕයි නම් ඉස්සෙල්ලම අපි දැන් මේක බලන්නකෝ. මේ ත්‍රිකෝණේ h එකයි x එකයි දෙකම හොයන්න කියලා එකපාර. අපිට පුළුවන් ප්‍රශ්නාර්ථ දෙක එකපාරට හදන්න බෑනේ. අපිට තියෙන්න උනේ හරියකුයි ප්‍රශ්නාර්ථ ලකුණකුයි.
මෙතන තියෙන්නේ මොකද? ප්‍රශ්නාර්ථ ලකුණුගේ ප්‍රශ්නාර්ථ ලකුණු. මේක ඉස්සෙල්ලම අපිට හදන්න බෑ. දැන් මෙතන බලන්න. මෙතන තියෙන හරිය. මෙතන තියෙන ප්‍රශ්නාර්ථ ලකුණු. හදන්න පුළුවන් නේද? මේක හදලා එක්ස්ට උත්තරයක් ගත්ත කියන්නේ ඒ උත්තරය අපි මෙතෙන්ට දානවා. දැන් මෙතෙන්ට අපි ආව 20යි කියලා. මෙතෙන්ට 20යි කියලා දානවා. ඒතකොට මේක හරියක් වෙනව නේද? හරියකුයි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒතකොට ඒක උත්තරය අපිට හදාගන්න පුළුවන්. අන්න එහෙමයි අපි ගානක් දැක්කම අර ලොජිකලි හිතා ගන්න ඕනේ දේ. ඊතරට ඔයාලා ඔළුව හදා ගන්න ඕනේ. ගාන හදලා උත්තරේ ගන්න එක නෙමෙයි මේකේ වැදගත්කම. මොකද මේක වෙයි නම් ගාන ගන්නත් බෑනේ. ඉතින් මේක පුළුවන් වෙනකොට ඉස්සෙල්ලම මේ ලොජික් එක ඔළුවට දාගන්න. මේ ලොකු ත්‍රිකෝණ දෙකට කඩාගත්තා. හදන්න ඕනේ මොන ත්‍රිකෝණයද ඉස්සෙල්ලම හොයාගන්නවා. ඒක හොයාගන්නේ හරියකුයි ප්‍රශ්නාර්ථයකුයි කොහෙද තියෙන්නේ බලන්න. හරියකු දැන් මේකේ තියෙන්නේ ප්‍රශ්නාර්ථයකුයි ප්‍රශ්නාර්ථයකුයි. ප්‍රශ්නාර්ථයකුයි ප්‍රශ්නාර්ථයකුයි කවදාවත් බෑ හදන්න. එකපාර උත්තර දෙයක් ගන්න බෑනේ. ඔයාලට කවදා හරි එනවා ජීවිතේදී මේ දෙකෙන් කොහෙද තෝරගන්න ඕනේ කියලා. ඒක ඔයාලත් හරියට තෝරගන්න ඕනේ. වැරදුනොත් සදාසුත්ති භවන්තුතු. මෙතන තියෙන්නේ හරියකුයි ප්‍රශ්නාර්ථයකුයි. ඉතින් අපිට ඒක හදන්න පුළුවන්. අපි ඒක හදමු. අනිත්‍ය පස්සේ හදමු. පළවෙනි ත්‍රිකෝණය තමයි අපි ඉස්සෙල්ලම හදන්නේ. හරි. පළවෙනි ත්‍රිකෝණය. පළවෙනි ත්‍රිකෝණය. පළවෙනි ත්‍රිකෝණය වෙන්න අපි ගන්නවා පළවෙනි ත්‍රිකෝණය. මෙන්න පළවෙනි ත්‍රිකෝණය ගන්නවා අපි. පළවෙනි ත්‍රිකෝණය. පළවෙනි ත්‍රිකෝණය මොකක්ද තියෙන්නේ? මොනහොම එක. ලොකු ත්‍රිකෝණය. මෙතන තියෙනවා. අංශක 30 මෙතන P මෙතන Q මෙතන R මේක 15 මීටර මේක x කියලා තියෙනවා. හරි. මේ මෙතන තියෙන p හොඳේ මේ උඩ තියෙන p මෙන්න p. හරි. මොකද ඊය p වල සබක වෙමු. සබක සා බ පේන්නේ නැහනේ. අමතක වෙනවනේ. සබක වෙමු සබක 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 කියන්නේ සම්මුඛ පද බද්ධ පද කරන්නේ හොඳේ. සයන්න සම්මුඛ පද p වල තමයි කෝණ තියෙන්නේ. කෝණෙට කෙලින්ම ඉන්න පාදේ කවුද? QR. QR කේතේනේ මේ පෙට්‍රල් ගහන්න ගන්න එකනේ මේ QR. ඊටසේ කර්ණේ. කර්ණේ කියන්නේ දිගම් පාදේ. දිගම් පාදේ කියන්නේ P R. ඉතුරු පාදේ බද්ධ පාදේ ලෝණියට තේරෙනවනේ. ඒක P Q. හරි. ඊට පස්සේ බලමු හරි වැරදි ප්‍රශ්නාර්ථ මොනවද කියලා. QR. QR තමයි x තියෙන්නේ. x කියන්නේ අපි හොයන්න ඕනේ. ඒ කියන්නේ ඒක ප්‍රශ්නාර්ථ ලකුණු. QR PQ වල මොකවා අටමගල දීලා නැහැ. ඒ කියන්නේ ඒක වැරදි. PR වල 15 කියලා දීලා තියෙනවා. හරි. දැන් බලන්න. දැන් හොඳම හරි. ප්‍රශ්නාර්ථයේ හරියයි තියෙන්නේ මොකේද? සයන්නයි කයන්නයි වල. සයන්නයි කයන්නයි වල. කියන්නේ අපි ගන්න මොකද්ද? සයින්. සකනේ සයින් ගන්නේ. සයින් කීයද? 30. සයින් කියන්නේ සම්මුඛ පාද බෙදීම කර්ණේ. සම්මුඛ පාද කියන්නේ Q R. කර්ණේ කියන්නේ P R. QR වල තියෙන්නේ මොකද්ද? X කියලා. QR තියෙන්නේ X කියලා. PR වල තියෙන්නේ 15යි මීටර කියලා. QR වල තියෙන්නේ 15යි මීටර කියලා. sin තිය මොකද්ද? sin තිය කියන්නේ භාගේ. මතක නැත්තම් වගුව බලන්න. ඊපස්සේ x සමානයි x බෙදීම 15 මීටර කියලා තියෙනවා. දැන් තියෙන්නේ හරස් මිනිහ දාන්න. ඒ සමාන ලකුණ දෙපැත්තේ භාග දෙකක් තියෙනවනේ. ඒක හරස් මිනිහ දානවා. ඔන්න අපි දානවා හරස් මිනිහ. එතකොට මොකද්ද? x ගුණ කිරීම 2 සමානයි 15 මීටර ගුණ කිරීම 1. එතකොට 2x කියන එක ලියා ගන්නකොට 2x සමානයි 30 මීටර නේ. සෝරි 15 මීටර කියලා. 2x සමානයි මේ කෙලින්ම ලියා ගන්නවා. දැන් කලින් කරේ මෙහෙමනේ. හරි මෙහෙම කරමුකෝ. හරි ඕන්නේ මම වැඩි වැඩක් දාන්න x ගුණ කිරීම 2 සමානයි 15 මීටර ගුණ කිරීම 1 කියලානේ තියෙන්නේ. දැන් ගන්න හොයාගන්න මොකද්ද? x වල උත්තරේ හොයාගන්න තියෙන්නේ. අර කලින් කරා වගේ මේක දෙකෙන් බෙදුවම x උත්තරේ එනවා නේද? මේක දෙකෙන් බෙදුවා නම් මේක උත්තරේ එනවා නේද? එතකොට මේක මේකට යපුවම x තනි වෙනවා. x සමානයි 15 මීටර ගුණ කිරීම 1 කීයද? 15 මීටරමනේ.
15 ගුණ කිරීම එක 15. 15 දෙකෙන් බෙදුවම කීයද? 7.5. එතකොට x සමානයි 7.5 මීටර කියලා අපිට එනවා. 4.5 මීටර කියලා අපිට උත්තරේ එනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ බීට කලින් එකනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් බීට කලින් එක. මම ඒක නෙමෙයි කියන්නේ. එතකොට මේ x අපි ආදේශ කරනවා මෙන්න මේකට. මේ x කියන්නේ එතකොට 7.5 මීටර. හරි. පළවෙනි ත්‍රිකෝණයෙන් අපි ගත්ත x වල උත්තරේ. අපි හිතමු දෙවෙනි ත්‍රිකෝණයට. මේ තියෙන අපි දෙවෙනි ත්‍රිකෝණය. දෙවෙනි ත්‍රිකෝණය. දෙවෙනි ත්‍රිකෝණය නම් වෙයි. කිම්බිජ්ජම් ත්‍රිකෝණය. ඔන්න තියනවා ඒක. ඔන්න තියනවා ඒක. මෙතන දීලා තියෙනවා අංශක 30යි කියලා. අංශක 30යි. මෙතන O, මෙතන Q, මෙතන R. OQR තියෙන්නේ. ඒක පොඩ්ඩක් කැතයි නේද මන්ද? මම නිකන් හදිසියෙන්ද ඒක කැතයිනේ. කැතයි. හරියටද? ඔන්න ඒ පොඩි ත්‍රිකෝණය අපි අදිනවා. ඔය තියෙන ලස්සනට. මෙතන අංශක 30යි. මෙතන තියෙන්නේ O, මෙතන තියෙන්නේ Q, මෙතන තියෙන්නේ R. මෙතන තියෙනවා H කියලා. මේ උස H ලු. දැන් මෙතන යට තියෙන්නේ x නේ. x ලා විතර හොයාගත්තා 7.5 මීටර කියලා. අපි දැන් ඕක බලමු. මොකද හොයාගන්නේ අපි ඉස්සෙල්ලා. මේ තියෙන්නේ ගානේ එක කොටසක් උන්දි. මේ ගානේ එක පැත්ත. මෙතන අනිත් පැත්ත. අපි හොයමු සමක සම්මුඛ පාදේ බද්ධ පාදේ කාරණේ හොයන්නේ අපි. සම්මුඛ පාද දෙක කාරණේ. අංශක 30ට කෙලින්ම ඉන්නේ කවුද මේ? කෙලින්ම ඉන්නේ කවුද? OQ. OQ කියන්නේ එතකොට සම්මුඛ පාදේ. කාරණේ කියන්නේ කවුද? OR. OR. බද්ධ පාදේ කියන්නේ QR නේ. ඒක ඕනේ කෙනෙක්ට තේරෙනවා. පාද්‍යයක් හොයාගත්ත කියන්නේ ඉතුරු පාද තමයි QR. හරි. අයියන් බලමු සලකුණු ටික මොනවද කියලා. OQ. OQ වල H තියෙන්නේ. H කියන්නේ අපි හොයන්න ඕනි එක. ඒ කියන්නේ ඒක ප්‍රශ්නාර්ථ. බද්ධ පාද කියන්නේ QR නේ. QR එක දීලා තියෙනවා 7.5 කියලා. ඊට පස්සේ OR. OR වල මොකවාම දීලා නැහැ. දැන් බලන්න ප්‍රශ්නාර්ථේ හරියදී මොකේද? සබවල සයන්නයි බයන්න. සයන්නයි බයන්නයි කියන්නේ මය පුතේ මොකද්ද? සයන්නයි බයන්නයි කියන්නේ මය පුතේ මොනවාද? තෑන්. හයියෙන් කෑ ගහලා කියන්න ඕනේ මොනවාද? තෑන්. සයන්නයි බයන්නයි කියන්නේ තෑන්. තෑන් මොකද්ද? තෑන් 30. තෑන් 30 සමානයි. සයන්න වෙදීම බයන්න. ඒ කියන්නේ සබ. සයන්න කියන්නේ O Q. බයන්න කියන්නේ Q R. OQ කියන්නේ H ලු. H බෙදීම QR. QR කියන්නේ 7.5 මීටර්ලු. ඔන්න ඔහම එනවා. ඊට පස්සේ මම මේක ආයි ලියා ගන්නවා. කෙටි කළා tan 30 කියන්නේ H බෙදීම 7.5 මීටර කියලා ලියා ගන්න පුළුවන් නේ. දැන් මම ඒක මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා මෙතන හදනවා. ඉඳ නැති හින්දා ඒකම තමයි මෙතනක් තියෙන්නේ හොඳේ. ඊට පස්සේ මම ඒක ආයෙ මෙතන ලියා ගන්නවා. tan 30 කියන්නේ මොකද්ද? tan 30 කියන්නේ මොකද්ද? බලන්න වගුව. වගුව අතක නැත්තම් කියන්න. වගුව අතක නැත්තම් කියන්න. tan 30 කියන්නේ මොකද්ද? tan 30 කියන්නේ එක යට මූල 3. tan 30 කියන්නේ එක යට මූල 3. tan 30 කියන්නේ මොකද්ද? එක යට මූල 3 සමාන මොකද්ද? h ගුණ කිරීම h බෙදීම 7.5 මීටර කියලා. දැන් මොකද්ද කරන්නේ අපි? හරස් ගුණිතය දාගන්නවා. අපි දාගන්නවා හරස් ගුණිතය. හරහා ගුණ කරනවා ඔන්න. එතකොට මොකක්ද දෙන්නේ? h ගුණ කිරීම මූල 3 කියලා එනවා. h ගුණ කිරීම මූල 3. h ගුණ කිරීම මූල 3 සමානයි 7.5 මීටර ගුණ කිරීම එක කියලා එනවා. දැන් එච්චර හොයන්න නම් මේක මූල 3 බෙදනවා. ඒ කියන්නේ මේකත් මූල 3 බෙදනවා.
මේ මූල තුනට මේ මූල තුන කැපිලා යනවා. ඒ මූල තුනට ඒ මූල තුන කැපිලා යනවා. එතකොට උත්තරේ අපිට එනවා. මොකද්ද? h සමානයි 7.5 බෙදීම මූල 3යි මීටර කියලා උනම් උත්තරේ එනවා. මේ අට එක දෙක පේන්නේ නැහැ නේ. මොකද උත්තරේ එන්නේ එතකොට? h සමානයි 7.5 බෙදීම මූල 3යි මීටර කියලා එනවා. 7.5 බෙදීම මූල 3යි මීටර කියලා එනවා. ඕක ඉතින් තව අපිට සුළු කරන්න පුළුවන්. හොඳේ. තව සුළු කරන්න පුළුවන්. ඉතින් මම අර ලේසියෙන් කරා. තව සුළු කරන්න පුළුවන් වෙනවා. ওই මූල 3 මේ හරි නේද? දැන් උත්තර ආවුදාලා තේරෙනව නේද? පොඩ්ඩ සංකීර්ණ ඇති පොඩ්ඩ හිතන ඇති මේ. දැන් හිතන්න එපා. එන පිළිවෙල තියාගන්නකො සම්මුඛ පද බද්ධ පද කරණේ හෙව්වා අපි. ඊට පස්සේ මේ හරියකුණයි ප්‍රශ්නාර්ථ ලකුණයි කතිරේ කොහෙද තියෙන කියලා බැලුවා. ඊට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණයි හරිය තියෙන ඒවා අපි බලලා කොහෙද තියෙන මොන පාදද කියලා බලලා අපි ත්‍රිකෝණමිතික අනුපාත හොයාගත්තා. ඊට පස්සේ අනුපාත දාලා කෝණ ලිව්වා. ඊට පස්සේ මේ අර 15x බෙදීම මොකද්ද 15 x බෙදීම 15 කියලා ලියාගත්තා. sin තියෙන තියෙන්නේ x බෙදීම 15 කියලා ලියාගත්තා. sin කියන භාගය ආදේශ කරා රෝගයෙන් බලලා ඊට පස්සේ දෙපැත්ත ගුණ කරා හරස් ගුණය තියලා. එච්චරයි සුළු කරලා ගත්ත උත්තරේ. ලේසි හොඳේ. අමාරුයි නම් ආයෙ බලන්න. ආයෙ වීඩියෝ බලන්න හොඳට. එතකොට හරි. ලියා ගන්න ඕනේ. තව වෙලා ඕනේ. ලියා ගන්නවා.
හරි ගාන ගන්න දිනේ අපි යන් අද දවසේ අවසාන කෑල්ලට දැන් තමයි නියම ගණනක් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් සුපිරි ගානක්. මේක හදලා බලන්නකො. මේක නියම ගණනක් ඈ. බලන්න මම කල්පනා කරලා. හ්ම්. අවසාන ගාන උදි. අද මෙතනින් ඉවරයි. ගැම්මට දමු. ඉවරයි කියලා මේ පායල ගන්න එපා. හතරවෙනි ගාන. හ්ම්. ඔන්න ඔහොම. මේක පොඩ්ඩක් ඉඩ යනවා හොඳේ. ඒක මදි වෙයිද මන්ද? මදි. මට බෝල දින්න බැලවම්. ඔල්රෙඩි. එන්න එක වාරීමයි. සුපිරි මං මකණ්ඩයි කියලා. ඇඳුනා නීමට ඒක. ඊට පස්සේ හෝ මෙතනින් බෙදෙනවා. මෙතන තමයි අපේ වෘත්තේ කේන්ද්‍රය. මේ පැත්තට ආයෙකත් යනවා. පස්සේ මෙතනින් ඔහොම එක එනවා. ඊට පස්සේ මෙතන එකයි මෙතන එකයි එනවා. මෙතන එකයි ඔහොම යනවා. හරි. දැන් ඊසි. මෙතන O. මෙතන C. මෙතන B. මෙතන B. මෙතන මීටර. මෙතන මීටර 40යි. මෙතන අංශක 45යි. මෙතන අංශක 60යි. මෙතන අංශක 60යි. මේ පාත් දෙක සමාන. මේක x ලු මේ පාදේ. මෙතන A. අපෙන් අහන්නේ x පාදයේ දිග කීයද කියලා. අපෙන් අහනවා x පාදයේ දිග කීයද කියලා. පොඩ්ඩක් ඉන්න තව දත්තයක් මදිය වීමට දැනෙනවා. හ්ම්. හ්ම්. හරි. ඊට පස්සේ හරි ඕනේ මේක ඇඳ ගන්නකො. ඇඳගෙන ඔය x පාදයේ දිග හොයලා දෙන්න මට. x පාදයේ දිග හොයලා දෙන්න අපිට. මෙතන අංශක 90යි. ලොකු අංශක 90යි. x පාදයේ දිග හොයලා දෙන්න මට. x පාදයේ දිග ඕක ලේසි ගානක් ඈ. මෙතන A හොඳේ තියෙන්නේ. මම පාදවල කියන්නේ පේන්නේ නැහැ. ඒකේ x පාදයේ දිග හොයලා දෙන්න. මම වෙලා දෙනවා හදන්න. අන්තිම කන දවසේ. හදන්න බලන්න සුපිරි ගානක්. ඔය ගාන මම හැදුවේ. ඔය මේ මොකද වෘත්ත දීලා මගුලක් කරාට මේ පොඩි තැන් දෙකක් තියෙන අල්ල ගන්නද වැඩි දෙයක් කරන්න නේ.
ඉතින් මේ එක්සල උත්තරේ හොයන්න ලං වෙලා ඇති. මම නිකන් අර මේ මොකද සාර්ථක ගේම් කරේ. ඔයාලා හරියට වෙන්න තමයි මම කියනවා. හරියද නේද? අපි විනාඩියක් දෙන්නම තව. හරි. පියන් පුතේ ගානට. ඒ දැන් බලන්නකෝ. දැන් මෙතනක් තියෙනවා ත්‍රිකෝණය. මෙතනක් තියෙනවා ත්‍රිකෝණය. ඒකත් දෙකට බෙදලා. මොන ත්‍රිකෝණ එකයි දෙකයි තුනක් තියෙනවා. ත්‍රිකෝණ තුනක් තියෙනවා නේද? ඉස්සර තැන කොහොමද අපි හොයාගන්නේ? හදන්න තියෙන මූල දෙකනේ. දංගල වුණා ඉතින් පුරුකෙන් පුරුකෙන් යන්න ඕනේ. හදාගෙන මේ ගාන තැනින් තැනින් අපි හදාගෙන යනවා. තැනින් තැනින් යන්නේ එක තැනකින් පටන් ගන්න. ඒකෙන් හරියට ස්ටෙප් බයි ස්ටෙප් අපි නැගලා ඉතින් යන්න. බලන්න මෙහෙම පොඩි දවසක් දෙන්න. මේ ත්‍රිකෝණي බලන්න. මේ x විතර දීලා තියෙන්නේ. මේ එක පාදයකවත් මේ එක පාදයකවත් දිගක් කියන දීලා හදන්න. ඒ කියන්නේ හරි ලකුණක් කොහෙවත් නැහැ නේද? ප්‍රශ්නාර්ථ ලකුණක් කියලා තියෙන්නේ. මේ x කියන්නේ ප්‍රශ්නාර්ථ ලකුණේ. කතිර තමයි හැමතැනම තියෙන්නේ. කතිරේ ප්‍රශ්නාර්ථයි හදන්න බෑ අපිට. අපිට ඕනි හරියකුයි ප්‍රශ්නාර්ථයකුයි. දැන් මෙතන බලන්නකො. මෙතන තියෙන 40. ඒක හරියන්නේ. ඒකට දීලා තියෙනවා. අපි මේ පාද දෙකෙන් කොයිකට හරි දාගන්න එකක්. ඒ කියන්නේ මේ පාද දෙකෙන් කොයිකට හරි දාගන්න අපි හොයන්න ඕනි එකක්. මෙතෙන්ට දාගන්න y කියලා නැත්නම් මෙතෙන්ට දාගන්න y කියලා. දැන් මෙතෙන්ට y දාගත්තොත් ඔයා හිතන්න මෙතන y දාගත්තා කියලා. එතකොට මේක ප්‍රශ්නාර්ථයක් මේක හරියක්. අපිට ගන්න හදන්න පුළුවන් නේද? දැන් මෙතෙන්ට y දාගත්තා හදන්න පුළුවන් නේ. මෙතන ප්‍රශ්නාර්ථයක් මෙතන හරියක්. ඒ මේක හොයාගෙන වැඩක් නැහැ නේද? ඉතින් අපිට මේක වෙන කොහෙවත් තියෙන්නේ. මෙතන හොයාගත්ත පොඩි මැජික් එකක් දාලා අපිට පුළුවන් මේක හොයාගන්න. දැන් අපි එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණය හොයලා ඉමු. අපි මොකද්ද උඩ මේ තියෙන්නේ අපි පළවෙනි ත්‍රිකෝණය. පළවෙනි ත්‍රිකෝණයට අපි දාලා බලමු. පළවෙනි ත්‍රිකෝණයට අපි දාලා බලමු. එන්න ගන්න අපි පළවෙනි ත්‍රිකෝණය. පළවෙනි ත්‍රිකෝණය. මොකද්ද පළවෙනි ත්‍රිකෝණය? C O B කියලා තියෙන්නේ. මෙතන අංශක 45යි.
මෙතෙන්ට දාගමු අපි y කියලා. නිකමට දාගමු ඉතින්. ඕනි අපුණා දාන්න ඕන. සිම්පල් A, සිම්පල් B, සිම්පල් D දාගන්න පුළුවන්. මේ මෙතන C තියෙන්නේ. C තියෙන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද අපි හොයාගන්නේ? අපි හොයාගමු සබක. සබක හොයාගමු මේ ගානේ. සම්මුඛපාදේ, බද්ධපාදේ, කර්ණී. මේ y තමයි මෙන්න මේ පාදේ. මේ පාදේ හොයාගත්තොත් අපිට පොඩි මැජික් එකක් දාලා මේක හොයාගන්න පුළුවන්. මම මේ මැජික් එක කියලා දෙන්නම් ඊළඟට. හරි. සම්මුඛපාදේ. කෝණ දින 45යි කියලා. සම්මුඛපාදේ මොකද්ද? CO. COR කොර එහෙම නෙවෙයි. CO. ඊට පස්සේ කර්ණේ මොකද්ද? CB. CBL මංචි නෙවෙයි. CB. ඊට පස්සේ කර්ණේ CB කර්ණේ CB. බද්ධපාදේ මොකද්ද? O BO BO. ඊට පස්සේ අපි ලකුණු ටික දක්වනවා. CO වල CO වල මොකවත් නැහැ. BO වල 40 කියලා දීලා තියෙනවා. CB වල ඒක කර්ණේ y කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒක හොයන්න තියෙන එක. හරි ජයි ප්‍රශ්නාර්ථය ගන්නෙ. ඒ කියන්නේ බක ගන්නෙ. බක කියන්නේ මොකද්ද? කොස් කොස් ගන්නේ 45 සමානයි. බක බද්ධපාද බෙදීම කාරණේ සමානයි. බයන්න කියන්නේ මොකද්ද? බයන්න කියන්නේ BO බෙදීම BC මේ BO බෙදීම CB BO කියන්නේ 40යි මීටර. CB කියන්නේ y cos 45 සමානයි. cos 45 සමානයි 40යි මීටර බෙදීම y කියලා එනවා. ඔන්න ඔහොම අපිට එනවනේ දැන්. ඊට පස්සේ cos 45ට අපි මේ ගානම මෙතෙන්ට ගෙනියනවා. මට නැවෙන්න ඕන අමාරුද මෙතෙන්ට ගාන ගෙනියනවා. cos 45 කියන්නේ මොකද්ද? වගුවෙන් බලලා කියන්නේ. එක බෙදීම මූල දෙක සමානයි 40යි මීටර බෙදීම y. දැන් මොකක්ද තියෙන්නේ? භාග දෙක සමාන කරලා තියෙන්නේ. සමාන ලකුණකින්. එහෙනම් අපි හරස් ගුණිතය දාගන්න උත්තරේ ගන්න ඕයි නා. එතකොට y ගුණ කරන එකෙන් y එක ගුණ කරනවා. මූල දෙක ගුණ කිරීම 40යි මීටර කියලා. y ඉතින් එකෙන් ගුණ කරා ඉතින් y මනේ. y එකෙන් ගුණා y ම. එතකොට දෙක ගුණ කිරීම මූල දෙක ගුණ කිරීම 40. එතකොට ඕක මූල දෙක ගුණ කිරීම 40 කියලා ලියන්නේ නැහැ. සාමාන්‍ය සම්මතය තමයි 40 ගුණ කිරීම මූල දෙක. මූල සංඛ්‍යාව අපි අන්තිමට දාන්නේ. 40 ගුණ කිරීම මූල දෙක කියලා අපිට එනවා උත්තරේ. 40 ගුණ කිරීම මූල දෙක කියලා අපිට උත්තරේ එනවා. හතලිය ගුණ කිරීම මූල දෙකයි කියලා එනවා. ඒ කියන්නේ මෙන්න මේ පාදේ මොකද්ද? 40 ගුණ කිරීම මූල දෙකයි මීටර පේන්නේ නෑ නේද? මෙන්න මේ පාදේ 40යි ගුණ කිරීම මූල දෙකයි මීටර මේ පාදේ. හරි. ඔතෙන්ට නිකන් ලියා ගන්නකො. වැරදිත් දැන් තියනවා ලියා ගන්න. ඊළඟට තමයි හොඳම කෑල්ල තියෙන්නේ. එතන තමයි හිතන්න ඕනි කොටස තියෙන්නේ. ඔතෙන්ට නිකන් හිතලා ඉවරයි විවාද. ඔතෙන්ට නම් හදුවා කියන්නේ ඔයාලට සම්පූර්ණ ගානේ නම් ලකුණු භාගයක් තියෙනවා. සාමාන්‍ය MCQ එකට වගේ එන්න පුළුවන්. ඔච්චර හાર્ඩ් එකක් නම් එන්නේ නැති වෙයි. සාමාන්‍ය රචනා ප්‍රශ්න වලට එන්න පුළුවන් ඔය එකක් දීලා එකපාරට. හදන්න ඔතෙන්ට නිකන්.
ඊළඟ ඉන්නේ. හරි. අපි ඊළඟ කැලලට යමු ඒ ගානේ. ඒ ගානේ මේ ඊළඟ කැලල දැන් මෙතෙන්ට එනකම් හදාගත්තනේ. අපි දැන් මේ පන්දික දන්නවා. දැන් තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක. හරි. දැන් නිකන් හිතන්න. ඔයාලට පේනවද මේ පාදේ ගාන්ට දෙකට බෙදලා මේ ත්‍රිකෝණය හදලා තියෙන්නේ කියලා? ඇයි මේ ඉරිදයක් ගාලා තියෙන්නේ? මේ කෑල්ලයි සමානයි කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ. මේ මෙන්න මෙහෙමනේ. මෙන්න මේකයි මෙන්න එක සමානයි කියලා තියෙන්නේ. මේ දෙකේම දිග කීයද කියලා දීලා තියෙන්නේ? 40 ගුණ කිරීම දැන් 40 මූල 2 මීටර කියලා දීලා තියෙන්නේ මේ දෙකේම එකතුව. එහෙනම් මේ එකක් කීය වෙන්නේ නැද්ද? මේ එක කෑල්ල හොයාගත්තා නම් මේ ත්‍රිකෝණයට දාලා එක කෑල්ල අපි හොයාගත්තා. දැන් මේක දෙකට බෙදලා මෙතන කෑල්ලක් ගත්ත කියන්නේ මොකද? මෙතන එකක් දන්නවනේ අපි. මේකක් දන්නවා. මේක හොයන්න දෙන්නේ. ඒතකොට හරියකුයි ප්‍රශ්නාර්ථකුයි එනව නේද අපිට? අපි හරියකුයි ප්‍රශ්නාර්ථකුයි මොන ක්‍රමයෙන් හරි මේකට ඇප්ලයි කරගන්න ඕනි. දැන් මේක දෙකට බෙදුවාම මෙතෙන්ට ගණක් එනවා මෙතෙන්ට ගණක් එනවා. දැන් මේකට ඉතින් ගණක් ගත්තට ඉතින් මේක හොයන්න එකක් වැඩක් නැහැ. ඒතකොට මේක වැඩක්ම නැහැ. මේක තමයි අපිට ඕනේ. මේක දෙකට බෙදලා උත්තරේ මෙතෙන්ට දාගත්තාම මෙතන මෙතන හරියක් එනවා. මෙතන ප්‍රශ්නාර්ථයක් එනවා. හරි. දැන් 40 මූල දෙකයින් ඔක්කොම කියන්නේ මේ කෑල්ල හොයාගෙන මොකද්ද කරන්නේ අපි? මේක දෙකට බෙදුවා නම් හරි නේද? ඒ කියන්නේ මේ 40යි මූල දෙක දෙකට බෙදුවා නම් හරි නේද? දෙකට බෙදුවා කීයද? මේකට මේක කැපෙනවා 20යි. ඔය 20යි මූල 2යි මීටර කියලා එනවා මේක කෑල්ල. ඒක කෑල්ල 20යි මූල 2යි කියලා එනවා. එක කෑල්ල මේ මෙතන දාගන්න D කියලා. D කියලා දාගන්න. 20යි මූල 2 කියලා අපිට උත්තරේ එනවා. එතෙන්ට. ඕක ඉතින් ගානේ ඉතින් ඔහොම හදන්න බෑ කැතයිනේ. අපි එහෙනම් මෙහෙම ප්‍රකාශනයක් ලියනවා. ඔන්නම ප්‍රකාශනයක් ලියනවා. දැන් මම තේරුම් ගන්න ඕනේ මේ බෝඩ් එකේ දාලා මීටර් කියලා දෙකට බෙදුවේ. අපි ප්‍රකාශනයක් ලියනවා මෙන්න මෙහෙම. මොකද්ද ලියන්නේ අපි? මෙහෙම. දැන් BC. දැන් මේ DC වගේ දෙකක් නේද? දැන් DC. DC සමානයි 2යි DC. DC වගේ දෙකක්. දැන් මෙතන DC නේ. මෙතන DB. මේකයි සමානයි කිව්වනේ. BD සමානයි මේ BD සමානයි DC නේ. ඒ දෙක එක සමානයි. මේ ඔක්කොම එකතු කරාම සමානයිලු BC වලට. හරි. තෝ තේරෙන්නේ නැහැ කියලා හිතනවා. මෙහෙම කියන්නම්කෝ. දැන් මෙතන තියෙන්නේ BC කියලා. මේ BC දෙකට බෙදුවාමනේ මේ DC එකක් එන්නේ BD එකක් එන්නේ. එතකොට ඔයා හිතන්න මේ වගේ කෑලි දෙකක්මනේ ඉතින් මේ සම්පූර්ණයක් කියන්නේ. මේ වගේ දෙකක් තමයි මේ සම්පූර්ණයක් කියන්නේ. එතකොට අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. මේ විතර හිතන්න එපා හොඳේ. මේ මෙහෙම ලියන්න පුළුවන්. DC DC කියන ඔහොම කෑල්ලන්නේ. ඔහොම කෑල්ල. ඒ වගේම තව කෑල්ලක් කිව්වම සම්පූර්ණ වෙනවනේ. ඒ කියන්නේ මේ DC ඒවා දෙකක් කියන්නේ මේ සම්පූර්ණ BC වලට උත්තරේ. DC ඒවා දෙකක් කියන්නේ BC එකක්. මේ DC වගේ දෙකක් කියන්නේ මේ සම්පූර්ණ BC එකක්. DC 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 කියන්නේ එතකොට සම්පූර්ණ ඒවා දෙකක් සමානයි BC. එතකොට මේක ආයෙත් අපිට දෙක ගුණ කිරීම DC සමානයි BC කියන්නේ කීයද ආයේ 40යි මූල 2. අපිට ඕනේ DC වලට උත්තරයක් ගන්නනේ. එහෙනම් මේක දෙකෙන් බෙදනවා. එතකොට DC වලට අපිට එනවා මේකට මේක කැපිලා ගියාම 20යි කියලා. එතකොට 20යි මූල 2යි මීටර කියලා DC වලට උත්තරයක් එනවා. වැනා ලියෙන්නේ නැහැ. DC වලට උත්තරයක් එනවා. දැන් අපි ඒක භාවිත කළා අපි මෙන්න මේ ත්‍රිකෝණේ මෙහෙමනේ තියෙන කොහොම ඇඳ ගන්නවා. මේ ත්‍රිකෝණේ මෙහෙම ඇඳ ගන්නවා අපි. ඔන්න ඔහොම. ඇඳගත්තා. මෙතන තියෙන්නේ මොකද්ද? A කියලා. මෙතන තියෙන්නේ මොකද්ද?
D කියලා. මෙතන තියෙන්නේ මොකද්ද? C කියලා. එතකොට D C වලට උත්තර හොයාගත්තා. 20යි මූල 2යි මීටර කියලා අපි හොයාගත්තා. මෙතන තියෙනවා x කියලා. මේ කෝණයදී 60යිලු. දැන් මේක හදන්න පුළුවන් ඉතින්. දැන් ඉතින් වැඩි දෙයක් කරන්න නැහැ. දැන් මේක සමග හොයාගමු අපි. සම්මුඛ පාදේ බද්ධෙයි කාරණේ හොයාගමු. කෝණේ. කෝණයට සම්මුඛය මොකද්ද? AD. කාරණේ මොකද්ද? AC. ඉතුරු එක මොකද්ද? CD. ඉතුරු එක මොකද්ද? CD. දැන් අපි ලකුණු තුන හොයාගමු. AD. AD වල මොකක්ද දීලා නැහැ. පේනවනේ. CD. CD වල දීලා තියෙනවා 20.2 කියලා. AC තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් හරියයි ප්‍රශ්න වල තියෙන්නේ මොකේද? බකවල. බක කියන්නේ මොකද්ද? කොස්. බක කියන්නේ කොස්. බක කියන්නේ කොස්. කොස් කීයද? කොස් 60 සමානයි. බක බක කියන්නේ CD බෙදීම AC. CD කියන්නේ 30යි මූල 2යි මීටර. AC කියන්නේ x. AC කියන්නේ x. පෑන් ටික වැටෙනවා ඒක. AC කියන්නේ x. ඊට පස්සේ cos 60 කියන්නේ වා බලන්න වගුවේ cos 60 කියන්නේ කියලා. ඒකට ආදේශ කරන්න මූල තුන බෙදීම 2. ඊට පස්සේ 20යි මූල 2යි මීටර බෙදීම x මේ පැත්තට දාන්න කිව්වා. දැන් තියෙන්නේ සමාන ලකුණු දෙපැත්තේ භාග දෙකක් තියෙනවා. මොකද කරන්නේ අපි? දෙපැත්ත හරස් නිතෙන් ගුණ කරනවා. මෙන්න එහෙම ගුණ කරා. මේ පැත්ත මේ පැත්ත ගුණ කරා. x ගුණ කිරීම මූල තුන සමානයි. 20යි මූල 2 ගුණ කිරීම 2 බෙදීම මූල තුන. x උත්තර හොයන්න ඕනේ. ඉතින් මූල තුන කැපිලා යනවා. මේක බලන්න කොහොමද එන්නේ කියලා. මේක කොහොමද එන්නේ? සාවෙන්න කොස්සට කියන්නේ මූල තුන් බෙදීම දෙක නෙමෙයි. මට වැරදුනා. කොස්සට කියන්නේ මූල තුන් බෙදීම දෙක නෙමෙයි. කොස්සට කියන්නේ කීයද? භාගයක්. කොස්සට කියන්නේ භාගය. අපිට ඒක අවද වුණා. 20යි මූල 2යි මීටර බෙදීම x හරස් මුලේ දැම්මා. උඩ ඊයේද x ගුණ කිරීම එක සමානයි 20 2 ගුණ කිරීම 2. එතකොට x සමානයි කීයද? 40යි මූල 2යි මීටර. 40යි මූල 2යි මීටර. දැන් තේරුණානේ දෙක අපුතාලේ. ලීසි ගාන හොඳයි. මට අර වැරදුනා කොස්සරටම මූල තුන බෙදීම දෙක කියලා දැන් මට අමතක වුණා ඒක. සමා වෙන්න. ඔන්න ඔහම ඉන්නේ. ඔයාලා දැන් අර අද තේරෙන්නේ නැත්නම් ඒ ගණිත කර්ම ටික තමයි. ඇයි මූල දෙකෙන් බෙදුවේ? මේ ඔව්. ඇයි මූල දෙක නැත්තේ නොවන හිතන්නේ. දැනට හිතන්න එපා. ඕක තමයි එන විදිහ. ඕවා ඉස්සරහට ගන්නවා.
හරි 4 ඉවරයි නේද? අම්මෝ බලන්න ගණන් 4ක් හදන්න පැය දෙකකට ආසන්න කාලයක් ගියා. මං ඉතින් අර කියලා දීලා හදන හින්දා මේ කොහොම හරි ඉතින් වැඩ ටික කරගත්තනේ අද. ගණන් ටික ඉතින් කිව්වා වගේ ඔන්න හැදුවා. දැන් ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මූලික ගණන් ටිකක් තමයි තියෙන්නේ. ඔය ගණන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. කොහෙන් ආව හදන්න පුළුවන් වෙන්න ඕනේ. අච්චු පොතේ ගණන් තියෙනවා. ඒවා හදන්න ඉන්න ගමන් ගෙදර. ඒකෙන් දවසට පැයක් හරි දෙකක් හරි වෙන් කරන්න මේ ටිකට. වෙන් කළා ගණන් ටික හදන්න. මට නෙමෙයි මේව වැදගත් ඔයාලට උදේ. මම මේක කියා දෙනවා. ඔයාලට මොකක් හරි තේරුණ දෙයක් තියෙනවා නම් මට ඉන්බොක්ස් හරි නැත්නම් මේ වගේ channel එකට මෙසේජ් එකක් දාන්න මම කියා දෙනවා. කිසිම දෙයක් හිතන්න එපා කියලා දෙනවා. කිසිම ලැජ්ජාවක් හිතන්න එපා තේරුන්නේ නැහැ කියලා. අද මේ තියෙන වීඩියෝ එකක් මම YouTube වල රෑ වෙදි දානවා. ඔයාලා ඒක ගිහින් බලන්න මම link එක දාන්නම්. කිසි හැම දෙයක්ම ඔයාලා නිකන් තියෙන්නේ. ඔයාලා කරගන්න ඔයාලා වැඩ ටික හරියට. තේරුම් නැතිලා තියෙනවා නම් නවත්තලා පැහැදිලි කරනවා පැහැදිලි කරනවා බලන්න. chat GPT එකට දාන්න, Gemini එකට දාන්න. ඒවට උපකාරී වීම බලන්න. හරි. අද ඉතින් හොඳට වැඩ ටිකක් කරා. අද මේ ඇත්තටම අමාරු ටිකක් කරේ. හොඳේ මේ අමාරු ටිකක් තියෙන්නේ 10 මට ළඟයි තියෙන්නේ. හරි. එහෙනම් ආයෙ සෙනසුරාදා හම්බෙමු. සෙනසුරාදා තියෙන්නේ ත්‍රිකෝණමිතික වගු වලින් අපිට හදන්න ගන්න. දැන් දන්නේ නැතුව ඇති. අපි හදමු දාලා. මේ වගේම හදමු ගැම්මට. හරි. ඔන්න ඉතින් ලස්සන ගණන් ටිකක් හැදුවා. මේ මගේ ගණන් ටිකක්. හරි. එහෙනම් අදට දුක් බර මුහුණින් නෙවෙයි සතුරු මුහුණින් හරි මේ නවත්තන හොඳට වැඩ ටික කරන්න යම්. අපි ලස්සනට මේ ගේම ගහලා ඉවර කරමු. තව මාස 5යි අල්ලන් යම්. ගණන් කියන දෙයට අපි බය නැති වෙමු. ඉතින් හැමෝටම ජය වෙන්න ඕනි. හොඳට වැඩ කරන්න. ආයිබෝවන්.